හොඳයි. අයිබෝවන් ළමයි අයිබෝවන් මම හිතන්නේ මාව ඇහෙනවා ඇති පුතාලා ඔයාලට හැමෝටම හොඳයි. එහෙනම් අපි අද දවස් 4 වෙනි දවස් අපි පන්තිය ආරම්භ කරමු. පන්ති පටන් ගමු එහෙනම්. දැන් අපි මේ වෙනකොට ඉන්නේ කොතනද මේ වෙනකන් කොච්චර දේවල් කරාද කියලා පොඩි දෙයක් මතක් කරලා දෙන්නම් ඉක්මනින්ම. ඊට පස්සේ අපි ඉතුරු අපි වැඩ කටයුතු වලට යමු. දැන් ළමයි අපි මේ අපේ පන්තියේ දවස් 3ක් අවසන් කියන්නේ අපි විෂය ගැන යම්කිසි අවබෝධයක් අරගෙන තියෙන්නේ. අපි පහුගිය දවස්වල කරපු දේවල් තමයි එකක් තමයි අපි මේ ජෝග්‍රෆි කියන සබ්ජෙක්ට් එකේ පළවෙනි පාඩම ඒ කියන්නේ භූගෝල විද්‍යාවේ ඉතිහාසය ජෝග්‍රෆි එකේ හිස්ටරි එක කියන පාඩම අපි අවසන් කරා. භූගෝල විද්‍යාවේ ඉතිහාසය කියන පාඩම අපි අවසන් කරා. ඒක තමයි අපි ප්‍රධාන වශයෙන්ම කරේ. ඊට පස්සේ අපි මේ වෙනකොට අපි දෙවෙනි පාඩම පටන් ගන්න තියෙන්නේ පද්ධති කියන පාඩම. පද්ධති කියන පාඩම සිස්ටම් කියන පාඩම පටන් ගන්න තියෙන්නේ. ඒකෙත් පාඩ මාතෘකා කීපයක් තියෙනවා සිස්ටම් කියන පාඩමේ ඉගෙන ගන්න. ඒ මාතෘකා කීපයෙන් ප්‍රධාන මාතෘකා 3ක් මම වාට කිව්වා ගිය සතියේ අපිට මේ පාඩේ ප්‍රධාන මාතෘකා 3ක් තියෙනවා කියලා පද්ධති කියන පාඩමේ. එතකොට ඒක ඒ කොටසෙන් පළවෙනි එක තමයි පද්ධති හැඳින්වීම ඉන්ට්‍රොඩක්ෂන් එක කතා කරා. හරිද? පද්ධති හැඳින්වීම කියන කොටස අවසන් කරා. ඊට පස්සේ ඒකේ තව පාර්ට් එකක් තිබ්බා පද්ධති වර්ග කියලා. හරිද? පද්ධති වර්ග අපි ඒකත් කතා කරා ගිය සතියේ. පද්ධති වර්ග කියන එකේ අපිට හම්බුණා මේ ආවෘත පද්ධති, විවෘත පද්ධති, හුදෙකලා පද්ධති වගේ දේවල් අපිට හම්බුනේ එතෙන්දි පුතේ නේද? ඒ නිසා ඔන්න ඒ පද්ධති කියන පාඩමේ අර චූටි මාතෘකා දෙක අවසන්. දැන් අද දවසේ අපිට පද්ධති කියන පාඩම ඉස්සරහට ගෙනියන්න තියෙන්නේ. ඒක ලොකු පාඩමක්. ඒක වාට ඔය ෆයිල් හා ටියුට් එකේ ඉද්දි ඉස්සරහට මේ දැන් ඒක එවන්න පරක්කු කරේ. දැන් ළමයි කී දෙනෙක් එන්න ඉන්නවද අලුතෙන් එකතු වෙන්න ඉන්නවද කියලා පොඩ්ඩක් හොයාගන්න තමයි බැලුවේ. හරි ඒ නිසා තමයි පොඩ්ඩක් ටියුට් එක පරක්කු කරලා තියාගත්තේ. දැන් ඊළඟ මාසේ අනිවාර්යෙන් පන්ති වැඩ කටයුතු කරගෙන යද්දි මානුෂ භූගෝල විද්‍යාව කොටස පටන් ගන්නවට අනිවාර්යයෙන්ම වගේ ටියුට් එක අතට එයි. එතකොට පන්තිට එන කට්ටිය හොඳට බලලා මේ කවුද ඉන්නේ කවුද ඉන්නේ නැති කියලා බලලා සහ අලුතෙන් ආපු කට්ටියත් ඇඩ් කරගෙන ඒ ඇඩ්‍රස් ටික අරගෙන අපි කුරිය කරනවා ටියුට්ස් ටික. හරිද? ඒ නිසා පළවෙනි මාසේ නොමිලේ ඉගෙන ගන්න අවස්ථාව දුන්නා. පළවෙනි පාඩම සහ දෙවෙනි පාඩම එක පාඩමක් අවසමුත් කරා. ඊළඟ පාඩමේ යන්නේ අපි ටියුට්ස් අරගෙන අලුත් පන්ති ඒ කියන්නේ අලුත් මාසේ හම්බ වෙමු මේ ඉස්සරහට මානසික භූගෝල විද්‍යාවේදී. හරි. දැනට අපි ඔය කරගෙන යන පාඩම පොතෙන් ලියා ගන්න පාඩමක් ඒක කරගෙන යමු. දැන් පුතේ ඔය අපි අලුත් කොටස පටන් ගන්න යන්නේ තමයි මේ පද්ධති භූභෞම පද්ධතිය ගැන අපි පාඩම ආරම්භ කරන්න යන්නේ. භූභෞම පද්ධතිය නැත්තම් ජියෝ සිස්ටම් කියලා කියනවා. පුතාලා දිනේ දාලාමයි පුතාලා දිනේ දාලා මේ මාතෘකාව ලියා ගන්න. මේක අර පද්ධති පාඩමේ තුන්වෙනි කොටස. කොටස් දෙකක් ඉවරයි. තුන්වෙනි කොටස මේක ලොකු කොටසක්. මේක ලොකුට ඇදෙනවා. මේකේ තියෙන සමහර රූප සටහන් එහෙම ඔයාට එවනවා. අද තව ප්‍රැක්ටිකල් ජියෝග්‍රෆි වල පාඩමකුත් පටන් ගන්නවා මම. හරිද? ඒ කියන්නේ මේ භෞතික භූගෝල විද්‍යාවේ පාඩමේ කොටසක් අවසන් කරලා මම ප්‍රැක්ටිකල් ජියෝග්‍රෆි පාඩම පටන් ගන්නවා. පාඩම පටන් ගන්නවා වගේ මේ පාඩම අවසන් කරන්න try එකක් දෙනවා. ඒ කියන්නේ පාඩම ඒ පාඩම කොටස් තුනකට බෙදෙනවා. සිතියම් කියන පාඩම. ඒකේ ওই චූටි කොටසක් තියෙනවා මැප් මාකින් කියලා. ඒ කොටස අවසන් කරන්න මම උත්සාහ කරනවාද? හරි. අපි පළවෙනි පැය ඇතුළත මේ පද්ධති පාඩමේ මූලික දේවල් ටික ඉගෙන ගමු. දිනේ දාලා ලියන්න පුතේ මේ මාතෘකාව දෙන්නේ. මෙන්න මේක තමයි මාතෘකාව. භෞම පද්ධතිය. භෞම පද්ධතිය මේක තමයි පුතේ මාතෘකාව. භෞම පද්ධතිය. මේ එයාට තව නම් ටිකක් කියනවා. ඒ නම් ටිකත් අපි දැනගෙන තියාගමු. ඒ කියන්නේ දැන් විභාගයේට මේ භෞම පද්ධතිය නැතුව වෙන නමකින් ඇහුවොත් එහෙම ඔයා මට බනිනවා අර කවු ගන්නවෙ නැහැ කියලා. නිසා මම මේ ඔක්කොම ගන්නනවා. භෞම පද්ධතියට කියනවා මේ තව නමක් භූභෞම පද්ධතිය කියලා කියනවා. හරිද?
මේ මාතෘකාවත් ලියා ගන්න. අරයටම කියන තව නමක් ඈ. භූ බහුම පද්ධතිය කියලා කියනවා ඒකට. හරිද? තව නමක් තියෙනවා. භූ පද්ධතිය කියලා කියනවා. හරි ඒ නමත් පාවිච්චි කරනවා. භූ පද්ධතිය මේ කොටසට කියන තව නම. හරිද? ඊට පස්සේ මේකට තව නමක් පාවිච්චි කරනවා පෘථුවි පද්ධතිය කියලා කියනවා. පෘථුවිය කියලාත් සමහර කට්ටිය කියනවා. පෘථුවි පද්ධතිය කියලා සමහර අය මේක හඳුන්වනවා. පෘථුවි පද්ධතිය. කොටින්ම කිව්වොත් එහෙම අපේ පෘථුවිය ගැන තමයි පුතේ මේ කොටසේදී ඉගෙන ගන්න. අපේ පෘථුවිය ගැන. ඒක ප්‍රධාන මාතෘකාව බහුම පද්ධතිය. බහුම පද්ධතිය කියනවා පුතේ භූ බහුම පද්ධතිය කියලාත් කියනවා. භූ පද්ධතිය කියලාත් කියනවා. පෘථුවි පද්ධතිය කියලාත් කියනවා. නම් කීපයක් තියෙනවා. ඉංග්‍රීසි වලින් මේකට කියන්නේ ඉංග්‍රීසි නමත් ලියා ගන්න ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරද්දී මාට වැදගත් වෙයි. ජියෝ සිස්ටම් කියලා කියන්නේ ඒකට පුතේ. ජියෝ සිස්ටම්. හරි. ජියෝ සිස්ටම්. බහුම පද්ධතිය අපේ පාඩමේ කෙටි නම ඉංග්‍රීසි නම තමයි ජියෝ සිස්ටම් කියලා කියන්නේ. ඒක ඔක්කොම ලියා ගන්න මේ වාගේ මාතෘකාව. හරි? ජියෝ සිස්ටම් මේ තමයි මාතෘකාව. දැන් පුතේ මේ පාඩමේදී මේ ජියෝ සිස්ටම් කියන පාඩමේදී දරුවෝ අපි ඉගෙන ගන්න අපේ පෘථුවිය ගැන. අපේ මේ ග්‍රහ ලෝකය ගැන. මේ කියන්නේ අපේ ප්ලැනට් එක හෝම් ප්ලැනට් එකනේ. ඒතර භූ බහුම පද්ධතිය, පෘථුවි පද්ධතිය, බහුම පද්ධතිය කියන එකේ අදහස මොකද පුතේ? පෘථුවි. මේ අපේ පද්ධතිය ගැන අපි ඉගෙන ගන්න යන්නේ. එතකොට ඇත්තම කිව්වොත් මේ පාඩම දුවන්නේ අපේ පෘථුවි පද්ධතිය හැදිලා තියෙන්නේ පුතේ උපදේවල් හතරක් එකතු වෙලා. අපි කියන ඒවට උපපද්ධති හතරක් කියනවා. නැත්නම් පෘථිවි නිර්මාණය වල තියෙන උපපද්ධති හතරක් එකතු වෙලා අන්නේ උපපද්ධති හතරම ඉවර වුණාට පස්සේ පාඩම ඉවරයි. දැන් ওই උපපද්ධති හතරෙන් දරුවෝ මේ තුනක් පොතේ ලියන්නේ එකක් වෙනම ටියුට් එකක් විදියට එවනවා ඉස්සරහට. හරිද? ඒ කියන්නේ ජලගෝලයේ, වායුගෝලයේ, ශිලාගෝලයේ කියන එක පොතේ ලියන්නේ. දැන් ලියන් යන පොතේ ලියන්නේ. හැබැයි ජෛව ගෝලය කියන එකට ටියුට් එකක් වෙනම එවනවා. ටියුට් එකක් වෙනම එවනවා. හරිද? පොතේ ටිකක් වැඩි ඉගෙන ගන්න ඕනේ. බයෝ පාඩම්යක් එහෙම දෙනවා. හරි. කොහොම හරි මේ අපේ පද්ධතිය මේ ජියෝ සිස්ටම් කියන එක පෘථුවිය කියන එක කෙනා ප්‍රධාන කොටස් හතරකින් සමන්විතලා තියෙන්නේ. ඒ හතර දෙනාගේ එකතුවෙන් තමයි පෘථුවිය හැදිලා තියෙන්නේ. උදාහරණයක් අපි පද්ධතියක් කියන්නේ අර්ථ ගන්නවද්දී අපි ඉගෙන ගත්තා පද්ධතියක් කියලා කියන්නේ යම්කිසි ව්‍යුහයකට අනුව හැදිච්ච උපලක්ෂණ සමුදායක එකතුවක් නේ. ඕකනේ පද්ධතියක් කියලා කියන්නේ. යම්කිසි ව්‍යුහයකට යම්කිසි හැඩයකට අනුව හැදිලා තියෙනවා උපලක්ෂණ සමුදායක එකතුවක්. දැන් මේ බලන්න පෘථිවිය හැඩේ. මේ ගෝලාකාරයි. මේ තමයි එයාගේ ව්‍යුහය. ඒතර මෙයා යම්කිසි ව්‍යුහයකට අනුව හැදිච්ච උපලක්ෂණ සමුදායක එකතුවක්. ඒ උපලක්ෂණ වලට තමයි කියන්නේ ජල ගෝලය, වායු ගෝලය, ශිලා ගෝලය, ජෛව ගෝලය කියන්නේ. තේරෙනවද? මේ පාඩමේදී අපි ඉගෙන ගන්නේ අන්නේ උපකොටස් ගැන. ඉතින් මුලින්ම මම මූලික හැඳින්වීම විදියට පොඩි රූප සටනක් එහෙමත් තියෙනවා අපිට අඳින්න. අපේ බෞම පද්ධතිය කියන්නේ මොකක්ද කියලා අර්ථ ගැන්වීමක් දෙන්නයි යන්නේ. අර්ථ ගැන්වීමක් දෙන්න යන්නේ. මෙන්න මේක ලියා ගන්න පුතේ. මෙන්න මේක ලියා ගන්න. පෘථුවියත් ඒ වටා පවතින වායු ගෝලයක්. පෘථුවියත් ඒ වටා පවතින වායු ගෝලයක් පෘථුවියත් ඒ වටා පවතින වායු ගෝලයක් එහි ඇති ජීවී අජීවී සියලු සංරචකවල එහි ඇති ජීවී අජීවී සියලු සංරචකවල එහි ඇති ජීවී අජීවී සියලු සංරචකවල අන්තර් සම්බන්ධයෙන් ගොඩනැගෙන අන්තර් සම්බන්ධයෙන් ගොඩනැගෙන අන්තර් සම්බන්ධයෙන් ගොඩනැගෙන සමස්තය අන්තර් සම්බන්ධයෙන් ගොඩනැගෙන සමස්තය
භෞම පද්ධතිය නම් වේ. අන්තර් සම්බන්ධයෙන් ගොඩනැගෙන සමස්තය භෞම පද්ධතිය නම් වේ. මම ආයෙ කියනවා පුතේ. අන්තර් සම්බන්ධයෙන් ගොඩනැගෙන සමස්තය භෞම පද්ධතිය නම් වේ. ඔව් මම ආයෙ කියනවා පුතේ. පෘථුවියත් ඒ වටා පවතින වායුගෝලයත් එහි ඇති ජීවී අජීවී සියලු සංරචකවල එහි ඇති ජීවී අජීවී සියලු සංරචකවල අන්තර් සම්බන්ධයෙන් ගොඩනැගෙන සමස්තය භෞම පද්ධතිය නම් වේ. එහෙනම් භෞම පද්ධතිය කියලා කියන්නේ මේ සමස්තයට. ඒ කියන්නේ ජල ගෝලය, වායු ගෝලය, ශිලා ගෝලය, ජෛව ගෝලය කියන මේ උපපද්ධති හතර එකතුව. ඒක තමයි කියන්නේ අපි පෘථුවිය කියලා. භෞම පද්ධතිය කියලා. හරි? හරිමද? අර්ථ ගැනීම ඕකම ලියන්න විභාගයට ඕකම ලියන්න සරලව අර ජල ගෝලයේ වායු ගෝලයේ ශිලා ගෝලයේ ජෛව ගෝලයේ එකතුව පද්ධතියක් කිව්වත් හරි අවුලක් නැහැ. අපිට ඇඩ්වාන්ස් එකක් ඔය දීලා තින්නේ. ඔක හොඳයි. ඊට පස්සේ වෙනම දැන් අපි දන්නවා මේ අපේ පද්ධතිය ප්‍රධාන උපකොටස් කීයකින්ද හැදලා තියෙන්නේ? හතරකින් හැදලා තියෙනවා. ඒතකොට අපි මේ හතර මොනවද කියලා පොඩ්ඩක් ලියාගමු. හරි. වෙනම රූලකින් මෙහෙම ලියන්න. වෙනම රූලකින් මෙහෙම ලියන්න පුතේ. පෘථුවිය විශාල පද්ධතියක් ලෙස පෘථුවිය විශාල පද්ධතියක් ලෙස පෘථුවිය විශාල පද්ධතියක් ලෙස උපපද්ධති හතරකින් සෑදී ඇත. උපපද්ධති හතරකින් සෑදී ඇත. උපපද්ධති හතරකින් සෑදී. එනම් ඊට පල්ලෙහාට මම ලියන පිළිවෙලටම ලියන්න උත්සාහ කරන්න ඔය. එනම් ශිලාගෝලය දෙක වායුගෝලය තුන ජලගෝලය හතර ජෛව ගෝලය. ඔන්න පුතේ පෘථුවියේ උපපද්ධති හතර ඔය තියෙන්නේ. ශිලාගෝලය, වායුගෝලය, ජලගෝලය, ජෛව ගෝලය. ඔය හතර දෙනාට තමයි අපි කියන්නේ පෘථුවිය. නැත්නම් භෞම පද්ධතිය. භූ භෞම පද්ධතිය කියන්නේ මේ හතර දෙනාගේ එකතුවට. හරි. ඔන්න පෘථුවියේ උපපද්ධති හතර. ශිලාගෝලය, වායුගෝලය, ජලගෝලය, ජෛව ගෝලය. ශිලාගෝලය කියන්නේ පොළව සහ පොළව අභ්‍යන්තරය. වායුගෝලය කියන්නේ පෘථිවිය වටයි. ඒක එක මාතෘකාවලට යද්දී පැහැදිලි කරනවා. ජලගෝලය කියන්නේ පෘථිවිය වතුර තියෙන ආකාර වලට ජලගෝලය කියලා කියන්නේ. ජෛව ගෝලය කියන්නේ පුතේ ශාක සහ සත්තු ඉන්න කලාප. හරි. ශාක සහ සත්තු ඉන්න කලාප. හරි. මේ හතර ලියලා ඉවර වෙලා පුතාලා උම්මැහි වෙන්න එපා, කුණු වෙන්න එපා. CR පිටු භාගයක්වත් තියෙන තැනක මම මෙන්න මේ රවුමක් ඇඳා මෙන්න මේ රවුම පුතාලා රවුම් ටික ඔයා අඳින්න අඩුම කොයි වගේදකද CR පිටු භාගයක්වත් තියෙන තැනක මෙයාව අඳින්න. CR පිටු භාගයක්වත් තියෙන තැනක. හරි. පටන් ගන්න වැඩි. මේ රවුම් තුනක් තියෙනවා, මැද රවුමක් තියෙනවා, මැද රවුමට අර තුන් දෙනා ඡේදනය වෙලා තියෙනවා, වටේ ලොකු රවුමක් තියෙනවා. ඉක්මනින් අඳින්න. පට්ස් ගාලා අඳින්න. තව කට්ටක් තියෙනවා නම් හොඳයි. නැත්තම් දැනට අටුවට හරිය. ටික ලොකුවට අඳින්න ඈ. CR පිටු භාගයක් කිව්වහම තේරුම් ගන්න මේක ඇතුලේ සමහර දේවල් ලියන්න තියෙනවා ඈ. ඉක්මනින් අඳින්න මම නම් කරන්නම් ඊට පස්සේ. හරි උතේ
ඕකේ මම නම් කරන දේවල් ටික මම මොහොම දාන්නම්. මම මෙතන ලියනවා මම මෙතන ලියනවා ශිලා කියලා. මේක රවුමක ශිලා එළිය වගේ ලියන්නේ. මේකේ ලියනවා වායු කියලා ලියනවා. වායු. මේකේ ලියනවා ජල කියලා. එහෙනම් අර ගෝලයක ගලියන්නේ මේ තියෙන ශිලා ගෝලේ, මේ තියෙන වායු ගෝලේ, මේ තියෙන ජල ගෝලේ. හරි මැද තියෙන එක්කෙනා තමයි පුතේ ජෛව ගෝලය කියලා කියන්නේ. එයා ජෛව. හරි මැද එක්කෙනා. හරිද? ඊට පස්සේ මේ වටේ රවුමක් තියෙනවානේ. ඒ රවුම කවුද කියලාත් මම නම් කරන්න. ඒක නම් කරගන්න පුතේ ඔයා වායුගෝලයේ සීමාව කියලා. වායුගෝලීය සීමාවේ තියෙන්නේ වායුගෝලීය සීමාව. ඒ තියෙන වායුගෝලීය සීමාව. ඊට පස්සේ මේ සාමාන්‍යයෙන් අපේ පද්ධතිය ඇතුළට ශක්තිය එනවා පුතාලා ගන්නවා. වායුගෝලයේ ඇතුළට ශක්තිය එනවා. ඒ ඉන්නේ මෙන්න මෙහෙම ඊතල දෙකක් දාලා ලියන්න සූර්ය ශක්තිය තමයි ඉන්නේ. සූර්ය ශක්තිය. සූර්ය ශක්තිය. පද්ධතිය ඇතුළට සූර්ය ශක්තිය එනවා. ඔන්න මේ පෘථුවියේ මේ භෞම පද්ධතිය රූප සටහනක් ඇසුරෙන් පැහැදිලි කරන්න කිව්වොත් මෙයා අඳින්නේ ඈ. හරි සමහර ගුරුවරු මේක අඳන්නේ තාම. මේ මෙහෙම ඉස්කෝලේ අඳයි ඈ. මේක එහෙම අඳින්න එපා. ඇඳත් අවුලක් නැහැ. මේක මේ සරල එකක්. මේකේ ජල ගෝලේ, වායු ගෝලේ, ශිලා ගෝලේ, මැද ජෛව ගෝලේ ලියන්න. ඒක වැරදි නැහැ. ඒවට ඊට වඩා ඇඩ්වාන්ස් එකක් මේක. මේක හොඳයි. මම දෙන එක අඳින්න. මේක පොත්පත්වල ඔය උසස් භූගෝල විද්‍යාව පොත්වල මේක තමයි තියෙන්නේ. ජෛව ගෝලී කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ අපේ පෘථුවියට එනවා සූර්ය ශක්තිය. හරිද? සූර්ය ශක්තිය මේ එළියෙන් ඉන්නේ. පද්ධතියේ එළියෙන් එනවා සූර්ය ශක්තිය. වායුගෝලීය සීමාවෙන් ඇතුළට එන්නේ සූර්ය ශක්තිය. ආවට පස්සේ මේ ශිලා ගෝලයේ, වායු ගෝලයේ, ජල ගෝලයේ, ජෛව ගෝලයට ඒ ශක්තිය ලැබිලා ඒවා ක්‍රියාකාරී වෙන විදිහ තමයි මේකේ තියෙන්නේ. හරි? ඉක්මනින් සම්පූර්ණ කරගන්න පුතේ. ඉක්මනින් සම්පූර්ණ කරගන්න. මේක මම මහ ලොකුවට විස්තර කරන්නේ මේක මේ කොහොමත් මේ කට්ටිය අන්තර්ක්‍රියාකාරීත්වය ඔයාට පාඩමේ එක එක කොටස් ඉගෙන ගද්දි පුතේ තේරෙනවා. හරිද? එක එක කොටස් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේ දැනට රූප සටහන ඇඳලා තියාගන්න අවුලක් නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් ළමයි මේ පෘථුවියේ ඉතිහාස කතාව දැන් මම කියලා දෙන්න යන්නේ පුතාලට. අපි ඕන දෙයක් ඉගෙන ගද්දි ඒක කෙලින්ම අමුවෙන්ම මේ ශිලා ගෝලෙට, වායු ගෝලෙට, ජෛව ගෝලෙට, ජල ගෝලෙට යන එක හරි නෑ. ඒක සුදුසු නෑ. මේ රූප සටහනන් පස්සේ මම අපේ පෘථුවියේ මෙන්න අපේ ග්‍රහලෝකේ ඉතිහාස කතාව කියනවා. අපි තමයි හොඳටම ඉතිහාසය ඉගෙන ගන්න. පෘථුවියේ ඉතිහාසය ඉගෙන ගන්නේ අපි. හරිද? ඒ නිසා ඔන්න අපි පෘථුවියේ ඉතිහාස කතාවට යන්නේ. දැන් කෙලින්ම අපිට වායු ගෝලයට හරි ජල ගෝලයට හරි එහෙම උපපද්ධතියකට පටන්ගෙන යන්න තමයි තියෙන්නේ හරිනම්. නෝට් එක දීගෙන යන්න තියෙන්නේ කතා කර උගන්නගෙන යන්න තියෙන්නේ. හැබැයි මම එහෙම කරන්නේ ගොඩක් ළමයි දන්නේ නැහැ මේ අපේ පෘථුවියේ ඉතිහාස කතාව. මෙයා කොහොමද හැදුනේ? මෙයා නිර්මාණය වුණේ කොහොමද? ඒ කිසි දෙයක් දන්නේ නැහැ. ඒක සෑහෙන ගැටලුවක්. ජියෝග්‍රැෆි කරන ළමයි පෘථුවියේ ඉතිහාස කතාව දන්නේ නැහැ කියන්නේ. ඒක මාර ප්‍රශ්නයක්. දැන් පෘථුවියේ මෙහෙම තිබුණාට පුතේ පෘථුවිය ඔහොම නෙවෙයි තිබුණේ මුල් කාලේ. කොහොමද ඒ තිබ්බේ? අන්න ඒක ඉගෙන ගන්න කතාවයි දැන් මේ ඉගෙන ගන්න යන්නේ. මම මේ රූපෙට යටින් මයි පුතාලා ඒ කියන්නේ මහා ලස්සනට මහා ලොකුවට එහෙම අඳින්න අවශ්‍යතාවයක් නැහැ. මේක පෘථුවියේ ඉතිහාස කතාව දැනගද්දි ඔයාලට වැදගත් වෙයි මේ සටහන් ටික. ඒ කියන්නේ කටුවට ඇඳවත් කමන්නේ මම ඊට පස්සේ අඳින ඒවා ටික. හරි කටුවට ඇඳවත් කමන්නේ. ඔනවා මෙහෙම රූපයක් අඳිනවා පුතේ. මේක රූපේ ඔයා පොතට ගත්තට පස්සේ ඊට පස්සේ මම තනි රූපයකින් ඒක පැහැදිලි කරනවා. තනි රූපයකින් මේ කතාව පෘථුවි ඉතිහාස කතාව. ඒක මේ නෝට් ලියන්නේ නැහැ. මේ රූප හතරක් අඳිනවා. රූප හතර ඇඳලා තරු තුනක් දාලා වැදගත් කරුණු ටික ඔයාලා විභාගෙට අහන්න පුළුවන් කරුණු ටික පොයින්ට් කරලා දෙනවා. හරිද? ඒක ඉතිහාස කතාව ඔයා දැනගත්තා නම් ඇති. දැනගත්තා නම් ඇති පොයින්ට්ස් වලින් වැදගත් කොටස් ටික ඔයාලට දෙනවා තරු දාලා. හොම ඉන්න
මේ මම අඳලා ඉවර වෙනකම් මේ තියෙන අපේ පෘථුවිය. හරිද? මේ තියෙන අපේ පෘථුවිය. දැන් ඔයාලට තේරෙනවද ඇයි මේ මුලදී පෘථුවියට මොකද වෙලා තියෙන්නේ? මම කියලා දෙන්නම් ඈ. මම කියලා දෙන්නම්. මේ අදින්න එපා දැම්ම. අදින්න එපා. චුට්ටක් ඉන්න ඉතිහාස කතාවක් කියලා දෙන්න යන්නේ. දැන් මෙන්න මෙයාව 1 2 3 4. හරි 1 2 3 4 මයි පුතාලා කටුවට එක ළඟ උපරිම ගන්න රූල් 6ක්. උපරිම රූල් 6ක් අරගෙන මේ හතර දෙනා ඇඳගන්න. ඒ කියන්නේ රූල් 6ක් කියලා කියන්නේ පළවෙනි රූල් 3 මේ දින්න අඳිනවා. දෙවෙනි රූල් වල මෙයා අඳිනවා. හරි අඳින්නකෝ. හතර දෙනාම අඳින්න. මේ හතර දෙනාම අඳින්න. පොතු එන්න ලොකු වෙලා නැහැ. එහෙම විශේෂත්වයක් වෙලා නැහැ. මේක ඇඳලා ඉවර වුණාට පස්සේ හැඩ ටික ගන්න මේ විභාගෙට අඳින්න එන්නේ බය වෙන්න එපා. විභාගෙට අඳින්න එන්නේ ඉතිහාස කතාව පැහැදිලි කරගන්න තමයි ඔයාලට නෝට් එකක් අතේ තියාගන්න ඕන නිසා තමයි මෙහෙම එකක් දෙන්නේ. ලොකු වෙලාවක් ගන්න එපා පුතේ කටුවට වගේ දෙන්න. හරි නේද? වැඩිලා ගන්න පුතේ. ඒසි මේක මේ නෝමල් කටු සටහනක් මේ තියෙන්නේ. හරි. දැන් මේක ඔහොම තිබුදෙන් ඔයාගේ නෝට් එක කම්ප්ලීට් කරලා දෙන්නම්. චුට්ටක් මම අලුත් පිටුවකට යනවා. ඉතිහාස කතාව මම එක රූපයකින් අඳින්න. ඇත්තටම ළමයි අපේ පෘථුවිය ගෝලාකාර නැහැ. හරිද? ඇත්තටම අපේ පෘථුවිය දැන් මෙහෙම පේනුණාට මේක ගෝලාකාර දෙයක් නෙවෙයි. හරිද? එතකොට පෘථුවිය බිහිවීම සම්බන්ධයෙන් ඉතිහාසය ගැන කතා කරද්දී ඔය මහා පිපුරුම් වාදය කියලා සංකල්පයක් භෞතික විද්‍යාවේ කතා වෙනවා. මහා පිපුරුම් වාදය. ඒකට කියන්නේ බිග් බෑන් තියරි කියලා. එතකොට මේ විශ්වයේ ඔය දැන් තියෙන දේවල් අපේ විශ්වයේ තියෙන දේවල් හැදිලා තියෙන්නේ ඒ බිග් බෑන් තියරි. ඒ කියන්නේ මහා පිපුරුමක් ඇති වෙලා මොනවා හරි ළඟට තිබ්බ දේවල් ඔක්කොම විනාශ වෙලා කෑලි කෑලි වෙලා ගියා. හරිද? එහෙම ගිහිල්ලා ඒ පිපුරුමෙන් පස්සේ ඔය ළඟ තිබ්බ දේවල් අපි දූවිලි හරි මොනවා හරි ළඟ තිබ්බේ අභ්‍යවකාශ පාවි තිබ්බේ ළඟ තිබ්බ දේවල් එකට එකතු වෙන්න පටන් ගත්තා. අර ඒ ළඟවට තිබ්බේව එකට එකතු වෙන්න පටන් ගත්තා. දැන් සූර්යය හැදිලා තියෙන්නේ එහෙම. හරි බුධ ග්‍රහ ලෝකෙ හැදිලා තියෙන්නේ ළඟපාත තිබ්බ දේවල් එකට එකතු වෙලා. හරි සිකුරු හැදිලා තියෙන්නේ ළඟපාත තිබ්බ දේවල් එකට එකතු වෙලා. තේරෙනවද? අපේ පෘථුවියත් එහෙමලු. ඒ බිග් බෑන් තියරියෙන් පස්සේ මේ විශ්වයේ පුපුරලා ගියපු කොටස් වලින් ළඟ තිබ්බ දේවල් ටික එකතු වෙලා තමයි පෘථුවිය හැදිලා තියෙන්නේ. දූවිලි ඔය විකාශාන කෑලි ඔය සෙට් වෙලා එකට. තේරෙනවද? ඒ ටික සෙට් වුණාට පස්සේ ඒ සෙට් වෙච්ච හැඩේ මේ වගේ එකක්. මේ වගේ එකක් තමයි හැඩේ. ඒ කියන්නේ ගෝලයක් නෙවෙයි. ඒක ගෝලාකාර දෙයක් නෙවෙයි. එතකොට පුතේ ඒ සෙට් පිච් එක ඒ මුලින්ම හැදිච්ච එකට තමයි ඒකට අපි තමයි කියන්නේ ශිලාගෝලය කියලා. ඒ කියන්නේ පෘථුවිය පාෂාණ පෘෂ්ඨය තමයි හැදුනේ මුලින්ම. අර ටික එකතු වෙලා. හයිය පෘෂ්ඨය බවට පත් වුණා. පොළොව සහ පොළොව අභ්‍යන්තර. ඒකෝර ඇත්තටම පෘථුවියේ හැඩේ මේ වගේ. මේ වගේ හැඩේ තමයි පෘථුවියට තියෙන්නේ. හරිද? එතකොට ඕක උනේ ඔය
කැලී ටික එකතු වෙලා ඔක්කොම හැදුලා මෙයා නිර්මාණය වෙලා ඉවර වුණේ අපි සාමාන්‍යයෙන් කියනවා විද්‍යාඥයෝ මීට වසර බිලියන හරි බිලියන මිලියන නෙවෙයි බිලියන 4.6කට කලින් කියලා තමයි කියන්නේ පුතේ. ඒ කියන්නේ පෘථුවියේ ඉතිහාසය පෘථුවිය මෙන්න මේ ශිලාගෝලය කියන එක කියන නිර්මාණය මීට වසර බිලියන 4.6කට කලින්. ඔක මිලියන වලින් කිව්වොත් එහෙම මිලියන 4600ක්. මිලියන වලින් කිව්වොත් මිලියන 4600ට කලින් මෙන්න මේ අර ඉස්සෙල්ලා තිබ්බ දේවල් ඔක්කොම එකතු වෙලා ඔන්න ශිලාගෝලය හැදුනා. මේ සම්පින්ඩය හැදුනා. හරිද? ඊට පස්සේ දැන් මාර වැඩක් වුණා. තව ටික කාලයක් යනකොට දැන් මිලියන 4.6කට කලින් තමයි ඔය වැඩේ වුණේ. පෘථිවියේ වයස ඇත්තම කිව්වොත් එන්නේ තියෙන්නේ. තව ටික කාලයක් යනකොට දැන් මේක ඇතුලේ අර ඒ හැදිච්ච දේවල් වලින් ඇතුලේ පීඩනය ඇති වෙලා, ඇතුලේ තෙරපුමක් ඇති වෙලා, ඇතුලේ උණුසුමක් ඇති වෙලා එක එක දේවල් ඇතුලේ වෙනවා දැන්. අර එකතු වෙච්ච දේවල් වලින් ඇතුලේ ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා. ඇතුලේ සිර වෙලා තිබ්බ දේවල් තිබ්බා. විශේෂයෙන් සිර වෙලා තිබ්බ දේවල් විශේෂයෙන් වායු වර්ග එහෙම ගොඩක් සිරලා තිබ්බා මේක ඇතුලේ. ඒ වායු වර්ග ටික දැන් මේ එළියේ තිබ්බ මේ මතු පිට තිබ්බ ওই ගිනි කඳු වගේ දේවල් තියෙනවානේ. ගිනි කඳු තිබිලා තියෙනවා මේ කාලේ. ඒ ගිනි කඳු වගේ දේවල් වලින් අර ඇතුලේ හිර වෙලා තිබ්බ වායු වර්ග ටික නිදහස් වෙන්න පටන් ගත්තා. අර සිදුරු වලින්. සිදුරු තිබ්බා. ඒ සිදුරු වලින් අර ඇතුලේ හිර වෙලා තිබ්බ වායු වර්ග. අපි දැන් ඔය කතා කරන ඔක්සිජන් වෙන්න පුළුවන්. හරි අපි උදේ කතා කරන කාබන් ඩයොක්සයිඩ් වෙන්න පුළුවන්. මේ වායු ඇතුලේ හිර වෙලා තිබ්බ ටික එළියට ආවා. ඒ හිර වෙන්නේ අර ඒවා එකතු වෙද්දි මොකක් හරි දෙයක් නිසා විද්‍යානුකූලව වෙලා පස්සේ කාලෙක මේවා එළියට එන්න පටන් ගත්තා. සිදුරු වලින්. ඒ එළියට ඇවිල්ලා පුතේ ඔන්න පෘථුවිය වටේ හරි දැන් ඔන්න පෘථුවිය දැන් මේකට ගුරුත්වාකර්ෂණයකුත් තියෙනවා ඈ. මේකට ඇද ගැනීම බලයකුත් තියෙනවා. දැන් වටපිටාවේ ඇද ගන්න මහ ලොකු දේවල් නෑ. අභිවකාශ පාවිපාවේ තියෙන මේක. ඇද ගන්න දෙයක් නෑ. දැන් අර එළියට ආපු වායුව තියෙනවනේ. ඒ වායු සෙට් එක. අන්න ඒ වායු සෙට් එක එළියට යන්න නොදී පෘථුවිය ගුරුත්වාකර්ෂණ බලයට එයා වටේම තියාගත්තා. එයා වටේ තියාගත්තා. තේනවද? ඒ කියන්නේ අර නිදහස් වෙච්ච ඇතුලේ තිබ්බ වායුව ගිනි කඳු වලින් ගිහින් ආපු එක්කම මේ උඩට ගිහිල්ලා පෘථුවියේ යම්කිසි ඉහළකින් එයා ආයේ එතනින් එහාට ගියේ නෑ. පෘථුවියේ ගුරුත්වාකර්ෂණය නිසා එයා අර ගෝලාකාර මේ වගේ මේ හැඩේ වටේම මේ ආකාරයෙන් ඉන්න පටන් ගත්තා. අන්න ඒකට තමයි පුතේ කියන්නේ වායු ගෝලය කියලා. ඒ කියන්නේ ශිලා ගෝලය හැදිලා අවුරුදු ගාණක් මිලියන ගාණක් සමහරට යන්නේ නැති මිලියනයක් හරි සමහරලාවට කොහොම හරි මම දන්නේ හරියටම කාලේ මේ විද්‍යාඥයෝ හරි කාලයක් කියන්නේ කොහොම හරි ඔන්න වායු ගෝලයක් හැදුනා දෙවෙනි එක. ඒතර පෘථිවියේ පරණම බිලියන 4.6ක් කියලා කියන්නේ පෘථිවියේ ශිලා ගෝලය. ඊට පස්සේ ඇතුලේ තිබ්බ වායු වර්ග නිදහස් වෙලා ආවා. දැන් වායු ගෝලයක් නේ දැන් දෙන්නයි පෘථිවියට. දැන් සමහර ග්‍රහලෝක තියෙනවා පුතේ. ඒ ග්‍රහලෝක වලට වායු ගෝලයක් නැහැ. දැන් උදාහරණයක් අපි ගත්තොත් බුධ කියන ග්‍රහලෝකේ අර අපි කතා කරපු අර මේ පෘථිවිය අර ශිලා ගෝලය වගේ ඒ කොටස විතරයි තියෙන්නේ. ඒක ගෝලාකාරව ඇදලා තියෙන ඒක විතරයි තියෙන්නේ. ඒක වටේ වායු ගෝලයක් නැහැ. තේරෙනවද? ඒතර අපිටත් වායු ගෝලයක් නැති කාලයක් තිබිලා තියෙනවා. තේරෙනවද? අපිට වායු ගෝලයක් නැති කාලයක් තිබිලා තියෙනවා ඈ. සමහරවිට බුදුට වායු ගෝලයක් එන්නත් පුළුවන් කාලයක් කියලා නේ. ආන් ඒ වගේ. ඒකලම දෙවෙනි වායු ගෝලනේ. ටික කාලයක් යනකොට මේක හෙන්න ලොකු කතාවක් මම මේ සරලව කියවුවට ටික කාලයක් යනකොට පුතේ මේ වායු ගෝලේ දැන් වායු ගෝලයක් තියෙනවනේ. වලාකුළු හැදෙන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් අපි අර දැන් කතා කරන වලාකුළු හැදිච්ච විදිහට නෙවෙයි ඈ. ඒ වලාකුළු හැදුනේ මේ ඔය ඇමෝනියා වායුව එක එක දේවල් මේවලා ලොකු වලාකුළු මේ පෘථිවිය වටේ හැදෙන්න පටන් ගත්ත වායු ගෝලයක් තියෙනවනේ. මේ අපේ සාමාන්‍ය දැන් වලාකුළු හැදෙන විදිහ නෙවෙයි. ඒ සංකල්පෙ නෙවෙයි ඈ. ඒ කියන්නේ පෘථිවියේ වතුර නැතුව වලාකුළු හැදෙන්න විදිහක් නැහැනේ. ආ ජල චක්‍රීය ප්‍රතිඵලයක් දෙන වලාකුළු දෙන්නේ. ඒ විදිහට නෙවෙයි. කොහොම හරි අර ඒ ඇතිවිච්ච වායු වලින් පෘථිවියේ වායු ගෝලයට වලාකුළු හැදුණා. ඒක විද්‍යානුකූලව පැහැදිලි කරන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. වලාකුළු හැදුණා. ඒ වලාකුළු ළමයි අවුරුදු 10 ගාණක් එක දිගට වැහලා තියෙනවා. එක දිගට වැහලා තියෙනවා. ජලයෙන් නෙවෙයි ඒව හැදුනේ. ඒ එක වායු වලින් හරි මොනවා හරි ඒ වගේ හැදුනේ. ඒ වලාකුළු අවුරුදු 10 ගාණක් එක දිගට වැහලා තියෙනවා. 10 ගාණක්. ඒ වැහපු වැස්සට මයි පුතාලා මෙන්න මේ අර පෘථුවියේ තියෙන නේද පහත් තැන් කබොලේ මේ පාෂාණ කොටස මේ පහත් තැන් තියෙනවනේ පල්ලෙහා තැන් අන්නේ වගේ වතුර පිරුණා. ඒ පහත් භූමිය මොකද උනේ? වතුර පිරුණා. උස් භූමිය වල වතුර පිරුන්නේ පහත් තැන් හැම තැනකම වතුර පිරුණා. ඒක වතුර පිරුණාට පස්සේ අනේ මේක ගෝලාකාර ස්වරූපයෙන් පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් උණක් පුතේ පෘථුවියේ මේ වතුර ටික ඔක්කොම හින්දාවෝ කියලා හිතන්නකෝ. පෘථුවිය එතකොට ගෝලාකාරව පේන්නේ නැහැ මේ දැන් මරියානා ගාදේ මෙන්න ගැඹුරේ තියෙන්නේ. තේරෙනවද? එතකොට අර
මං ඇඳපු එක වගේ එකක් තමයි සාමාන්‍ය පේන්නේ. තේරෙනවද? නිසා මේ පෘථුවියට ගෝලාකාර ස්වරූපේ හරියට හම්බුනේ වතුරත් එක්ක. එළියෙන් බලපුවාම ජලය පිරීලා තියෙන්නේ අර පහත් තැන්. තේරෙනවද? හරි. දැන් ඔන්න පුතේ ඉස්සෝරින්ම ආවා කවුද? ශිලාගෝලය. පළවෙනි එක්කෙනා ශිලාගෝලය. ඊට පස්සේ දෙවෙනි එක්කෙනා ආවා පුතේ කාලයක් ඇති වායුගෝලය කියන එක්කෙනා ආවා. වායුගෝලය ආවා. තුන්වෙනි එක්කෙනා කවුද තුන්වෙනි එක්කෙනා? තුන්වෙනි එක්කෙනා ඇවිල්ලා කවුද? ජලගෝලය. ජලගෝලය තමයි තුන්වෙනි එක්කෙනා. එතකොට එයා ආවේ අර අවුරුදු වසර ගානක් තිස්සේ වැහැලා ඒ සිද්ධියත් එක්ක තමයි මෙයා එන්න පටන් ගත්තේ. දැන් ඔන්න තුන්වෙනෙක් හරි. දැන් පුතේ කිසිම ග්‍රහලෝකයක දැන් මෙයාගේ සමහර අපි සමහර ග්‍රහලෝකෙ තියෙන එයාලට ශිලාගෝලයක් තියෙනවා. සමහර ග්‍රහලෝකෙ තියෙන එයාලට වායුගෝලයක් තියෙනවා. සමහර ග්‍රහලෝකෙ තියෙනවා ජලගෝ. මෙයා කවුරු කාටවත් නෑ සාමාන්‍යයෙන් අපි කියන්නේ. ඒ කියන්නේ දැන් වායුගෝලයක් තියෙනවා ශිලාගෝලයක් තියෙනවා. ජලගෝලයක් තිබුණොත් ග්‍රහලෝකෙක ඒක ජීවියක් තියෙන්න හේතුවක් වෙනවා. හැබැයි අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ ජලයේ තියෙන එකම ග්‍රහලෝකෙ කවුද? පෘථිවිය විතරයි. ඒ නිසා පුතේ හොඳට මතක තියාගන්න අපේ පෘථිවියේ ජීවයක් ඇති වෙන්න ප්‍රධානතම හේතුව බවට පත් උනේ මෙන්න මේ ජලය නිර්මාණය වීම. ජල නිර්මාණය වීම අර වැස්සත් එක්ක ජලය හැදුනා. ජලය හැදුනාට පස්සේ ටික කාලයක් යනකොට ජලයේ පළවෙනි ජීවියා නිර්මාණය වුණා. එයා බැක්ටීරියාවක්. එයා බැක්ටීරියාවකින් පටන් ගත්තේ. ඒ බැක්ටීරියාව තව හොම ඇවිල්ලා තව මේ වෙලා ඕම වෙලා එන්න දියුණුනා. අන්න පුතේ ජෛවගෝලය කියලා කියන්නේ යන්නේ පළවෙනි ජීවියා නිර්මාණය වීම. අන්න ජෛවගෝලයේ උපත. අන්න ජෛවගෝලයේ උපත. තේරෙනවද? එතකොට සාමාන්‍යයෙන් අපි පෘථුවියේ වයස අවුරුදු බිලියන 4.5ක් කියලා කිව්වට අර පළවෙනි ජීවියා හැදුනේ බිලියන 3.5කට කලින්. ඒ කියන්නේ පුතේ ඇත්තම කිව්වොත් එහෙම 4.5යි පෘථුවියේ වයස ජෛවගෝලයේ වයස 3.5යි. ඒ කියන්නේ කිසිම සතෙක් ශාකයක් නැතුව පෘථුවිය අවුරුදු බිලියන 1.1ක් තනියෙන් තිබිලා තියෙනවා. තනියෙන් තිබිලා තියෙනවා. ඕක තමයි පෘථිවි ඉතිහාස කතාව. හරි. ඕක තමයි පෘථිවි ඉතිහාස කතාව. එතකොට බිලියන 3.5කට කලින් තමයි පළවෙනි ජීවිය හැදුනේ. ඒ ජීවියාගෙන් තමයි පරිණාමය වෙලා ඉස්සරහට ඇවිල්ලා දැන් මේ ඉන්න ශාක සත්තු මේ තියෙන ජෛවගෝලේ නිර්මාණය වෙලා තියෙන්නේ. තේරෙනවද? එතකොට ඕක තමයි මගේ පුතේ අපේ පෘථිවි ඉතිහාස කතාව. ඔක පෘථිවි ඉතිහාස කතාව. එතකොට දැන් ඔයාලට අර ඇඳපු රූපේ මොකක්ද කියලා තේරෙනවා ඇති. මෙන්න ඇඳපු රූපේ පුතේ මේ තියෙන්නේ. දැන් ඔයාලට තේරෙනවා ඇති මේ තමයි පුතේ අර අපි කතා කරපු ශිලාගෝලය. දැන් මෙයා තමයි පරණම එක්කෙනා. ඊට පස්සේ මෙයා තමයි වායුගෝලය. මෙයා තමයි දෙවනියට ඇඩ්ඩිච්ච එක්කෙනා. වායුගෝලය. තුන්වෙනියට ඇඩ්ඩුණා මෙයා ජලගෝලය මෙතන සෙට් උනේ. ජලගෝලය. මෙන්න පුතේ හතරවෙනියට සෙට් වුණා. කවුද? ජෛවගෝලය. එයා තමයි අලුත්ම එක්කෙනා. එයා තමයි අලුත්ම එක්කෙනා. ඕම් පුතේ පෘථිවි ඉතිහාස කතාව. ඔය පෘථිවිය හැදිච්ච විදිහ ඔය. මං හිතන්නේ මෙතන කවුරුත් ගොඩක් කට්ටිය මෙතන දන්නේ නැතුව ඇති අපේ පෘථිවි ඉතිහාස කතාව. පෘථිවිය හැදුනේ ඔහොමයි. පෘථිවිය නිර්මාණය වුණේ මෙන්න මේ විදිහට. තේරෙනවද? එතකොට දැන් ඉතින් ජියෝග්‍රැෆි කරන්න සුදුසුයි ඔයාලා. හරිද? දැන් ජියෝග්‍රැෆි වල ඉගෙන ගන්න පෘථිවි භෞතික හා මානව පරිසරය ගැන ඉගෙන ගන්න. එතකොට බං මේක හැදුනේ කොහොමද කියලා දන්නේ නැතුව වැඩක් නැහෙනි. හරිද? ඒ නිසා පුතේ ඔන්න පෘථිවිය නිර්මාණය වීම ගැන මම පුතාලට මං කියලා දුන්නා. අවුලක් නැහෙනි. ෂේප්නේ තේරුණානේ. අහන්න දෙත් වෙන නම් අහන්න අවුලක් නැහැ. මෙතන අපි වැදගත් කරුණු තුනක් දැනගන්න ඕනේ. එකක් තමයි පෘථිවිය බිහි වෙලා කොච්චරද වයස? බිලියන 4.6යි. ඕක සමහර පොත්පත්වල සමහර ගුරුවරුත් දෙනවා 4.5යි කියලා. ඒක ගණන් ගන්න එපා. ඒක 4.5යි 4.6යි. ඒක අවුලක් ගන්න එපා ලොකුවට. හරි 4.5යි බිලියන. බිලියන නම් 8600. හැබැයි ජෛවගෝලය නිර්මාණය වෙලා 3.5යි. කියන්නේ ශාක සත්තු ඉන්න එක බැක්ටීරියාවකින් පටන් ගත්තේ. ඒක වුණා කියලා කියන්නේ 3.5කට කලින්. කියන්නේ කිසිම සතෙක් ශාකයක් නැතුව පෘථිවියේ බිලියන 1.1ක් කණින් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ පෘථිවියට සත්තු ශාක නැතුව ඉන්න පුළුවන් ඈ. එයාට ඉන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි නැතුව ඉන්න පුළුවන් ඈ. අපි නැතුව දුකද නැහැ. එහෙම කතා නැහැ. ඒ වගේම මේ දෙක වගේ මතක තියාගන්න ඕනේ සාමාන්‍ය විද්‍යාඥයෝ අනුමාන කරනවා විද්‍යාඥයෝ නිගමනය කරනවා පුතේ පෘථිවිය අවුරුදු බිලියන 10ක් විතර තියේවි කියලා. කියන්නේ මෙයාගේ ආයු කාලය බිහි වූදා පටන් තව බිලියන 10ක් තියෙයි කියලා තමයි කියන්නේ. දැන් 4.5ක් ඉවරයි. තව 5.5ක් විතර තියෙයි කියලා කියන්නේ. හරිද? ඒතර අපි ඔය අවුරුදු 3 ගැන දැනගන්න ඕනේ. මේ අඳපු රූපෙට යටි තරු තුනක් දාලා මෙහෙම ලියාගමු. පළවෙනි තරුව මෙහෙම ලියන්න.
මේ අද ප්‍රූපෙට යටින් කියන ලිව්වා ඔන්න පළවෙනි තරුව පෘථුවියේ වයස අවුරුදු බිලියන 4.6යි. පෘථුවියේ වයස අවුරුදු බිලියන 4.6යි. ඕනනම් ඔයා වරහන් ඇතුලේ ශිලාගෝලයකින් ලිව්වත් කමක් නෑ. ශිලාගෝලයනේ 4.6ක් පරණ නේද? ඊට පස්සේ පුතේ වරහන් වහන්න මිලියන 4600 කියන්නේ මිලියන 4.6ට තමයි. ඊළඟ තරුව ලියන්න යටි ඊළඟ තරුව යටි ලියා ගන්න. ජෛව ගෝලය නිර්මාණය වී වසර බිලියන 3.5යි. ජෛව ගෝලය නිර්මාණය වී වසර බිලියන 3.5යි. ජෛව ගෝලය නිර්මාණය වී වසර බිලියන 3.5යි. හරි ඊළඟ තරුව විද්‍යාඥයන් අනුමාන කරන පරිදි පෘථුවියේ ආයු කාලය බිහිවූදා පටන් තව ඉස්සරහට නෙමෙයි බිහිවිච්ච දවස් ඉඳලා බිහිවූදා පටන් වසර බිලියන 10කි. බිහිවූදා පටන් වසර බිලියන 10කි. එතකොට අපේ පෘථුවිය ඔන්න ඔහොම තමයි පද්ධති පාඩමට යන්න කලින් අපි පෘථුවිය ගැන දැනගන්න ඕනේ. හරිද? කොහොම චුට්ටක් ඉන්න. බලමු ෆොටෝ ටිකක් මොනවා හරි තියනවාද කියලා. සාමාන්‍යයෙන් අපේ පෘථුවියේ ඉතිහාසය ගැන කතා කරොත් එහෙම ඔය දැන් අපි සමහර අපේ පෘථුවියේ තියෙන දේවල් පුතේ මේ පොළව හාරපුවාම පොළවේ ඇතුලෙන් අපේ ඉතිහාසය හම්බ වෙනවා. හරි ඉතිහාසය හම්බ වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මෙන්න මේ ෆොටෝ එක පුතාලට පේනවද දන්නේ මේ ෆොටෝ ඔයාලට ඉන්ටර්නෙට් එකෙන් බලපුවම ගන්න පුළුවන් මේ ඕන තරම් මේ හිස්ටරි එක ගැන. දැන් මම මෙන්න මෙයාව ගන්නවා මෙන්න මේ ෆොටෝ එක ඔයාලට පේනවද දන්නේ මෙන්න මේ ෆොටෝ එකේ සාමාන්‍ය පොඩි දල අදහසක් ගන්න පුළුවන්. දැන් මේ අර බිග් බෑන් තියරියේදී අර විසිරීලා තිබ්බ දේවල් එකට එකතු වෙලා ඔන්න මුලින්ම ශිලාගෝලය හැදෙනවා. හරි ශිලාගෝලය හැදෙනවා. ශිලාගෝලය හැදෙනවා ඊට පස්සේ වායු ගෝලයක් හැදෙනවා ඊට පස්සේ එන්ඩෙන්ඩ් ජීවයක් නිර්මාණය වෙච්ච විදිය ගැන තමයි මේ ෆොටෝස් වල තියෙන්නේ. හරි එතකොට ඔයාලට ඒවා ගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් එහෙම. ඊට පස්සේ දැන් ඔය අපේ පෘථුවියේ දැන් මේ පසපාෂාණ පාඩමට යද්දි මම ඔයාලට මේ කොටස් ටික උගන්වන්නම්. අපේ පෘථුවියේ වයස ගත්තොත් එහෙම දැන් මේ අපි පෘථුවිය පුතේ පාෂාණ පාඩමේදී ඉගෙන ගන්නවා පෘථුවිය කොටස් බෙදනවා මේ යුග භූවිද්‍යාත්මක යුග 4කට. ප්‍රාග්-කේම්බ්‍රිය යුගය හරිද එහෙම බෙදෙනවා. ප්‍රාග්-කේම්බ්‍රිය යුගය කියලා කියන්නේ මීට අවුරුදු බිලියන 3500කට කලින්. හරි එතකොට මේ ප්‍රාග්-කේම්බ්‍රිය යුගයේ මෙන්න මේ හරිය තමයි තියෙන්නේ. පොළව හාරපුවම තමයි අපිට හම්බෙන්නේ මේ කාලේ ඒවා. දැන් මේ මෙතන වාට අපේනවා ඇති මේ ඩයිනෝසර්ලා හිටපු කාලේ. ෆොසිල මේ තියෙන්නේ.
දැන් අපි ඉන්නේ මෙන්න මේ වගේ. දැන් මේ පොළව වැඩෙනවා. මේ පොළොව වැඩෙනවා. ඒක මතක තියාගන්න. ඒ කියන්නේ පසපාෂාණ කණිජ පාඩ විදුවාට උගන්වන්නම් මම. පෘථුවියේ තියෙන දැන් පාෂාණ වලින් හැදිලා තියෙන්නේ. ඒ පාෂාණ දිරනවා. පාෂාණ දිරලා පුතේ පස් හැදෙනවා. ඒතර පෘථුවිය එන්න එන්න මොකද වෙන්නේ? පෘථුවිය එන්න එන්න වැඩෙනවා. ලොකු වෙනවා. මොකද පස් දැන් කළු ගල පස් උඩට ගත්තට පස්සේ පස් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේ පාෂාණ දිරුවට පස්සේ පස් ප්‍රමාණය වැඩි වෙනවා. හරි. අන්න ඒ වගේ මේ පොළොව වැඩෙනවා කියලා කියන්නේ. එතකොට දැන් තියෙනේම පොළොව අස්සේ තමයි තියෙන්නේ. දැන් උදාහරණයක් අපි මේ කතා කර කර ඉන්නවනේ. අපි මේ කතා කරගෙන අපේ තව අවුරුදු අපි තුමු අවුරුදු මිලියන 10ක් විතර කියලා. මිලියන 10ක විතර පස්සේ අපි හිටපු දැන් අපේ ගෙවල් එහෙම පොළවට යට වෙලා ඒ පෞස්සේ කාලෙක අවුරුදු මිලියන 10කට විතර පස්සේ ඉන්නවම සමහරට හොයාගන්න. මේ මීට කලින් හිටපෙව් මෙවුන් කිය. මේ මුන්ගේ කාමරේ කම්පියුටරයක් තිබිලා තියෙනවා. මේව හොයාගන්න. තේරෙනවද? ඒ වගේ පොළව යට තියෙන සමහර දේවල්. ගොඩාක් ගැඹුරු නෙවෙයි ඈ. සාමාන්‍ය මේවට. එතකොට ඔය පුරා විද්‍යාඥයෝ එහෙම මේ දේවල් හොයද්දී යාලා පොළව හාරන්නේ ඇයි? පොළව හාරලා තමයි ඒවල් ගන්නෙ. දැන් උදාහරණයක් ඔය ඩයිනෝසර්ලගේ පොසිල එහෙම මතු පිට හම්බෙන්නේ නැහැ. ඒවා පොළව කැණීම් කරාට පස්සේ ඇතුලේ තමයි හම්බ වෙන්නේ. තේරෙනවද? ඒකට හේතුව පාෂාණ ජීර්ණ වෙලා පස් වර්ධනය වෙනවා. ඒතකොට අර කට්ටිය හිටපු පරිසර යට වෙනවා. තේරෙනවද? පිට එහෙම. හරි. එතකොට දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති. අඩේසෝ එතකොට දැන් පෘථිවියේ වයස අවුරුදු බිලියන 10යි නම් දැන් 4.6ක් ඉවර නම් අඩේ තව 5.5ක් වගේ පොඩි ප්‍රමාණයක් නේ තියෙන්නේ. නෑ බං 4.6ත් ඔච්චර දිග නම් 5.5 කියන්නේ කොච්චර ලොකුද? අපි එච්චර කල් ඉන්නේ නෑ බං. අපි අවුරුදු 100ක්වත් ජීවත් වෙන්නේ නෑනේ. බිලියනයක් කියන්නේ අපෝ පට්ට ලොකු ගාණක් නේ. නේ? ඒස අපි එච්චර කල් ඉන්නේ නෑ. බය වෙන්න එපා. අපි පොඩි කාලෙකින් මැරලා යනවා. එතකොට අනාගතයේ පෘථුවියට වෙන දේවල් අපි මේ ජෝග්‍රෆි වල ඉගෙන ගන්නවා. ඉස්සරට වෙන ඒවා වෙමින් පවතින ඒවාත් අපි ඉගෙන ගන්නවා. දැන් ওই සමහර මහද්වීපෙම කැඩිලා ඈත් වෙමින් යනවා. හරිද? ඒක අපි ඉගෙන ගන්න භූගෝල විද්‍යාවට. අනාගතයේ අවුරුදු මිලියන 100කට පස්සේ පෘථුවියේ ස්වරූපය අපි ඉගෙන ගන්නවා. හරි ලස්සනයි බම් මේ පෘථුවියේ මේ ජෝග්‍රෆි කියන සබ්ජෙක්ට් එක. අපි ඉන්න ලෝකේ ගැන සිරාවටම දේවල් ඉගෙන ගන්නවා. තේරෙනවද? හරි. මං හිතන්නේ ඔයාලට අවබෝධයක් යන්න ඇති. පෘථුවියේ මේ පද්ධති කියන පාඩමේ භෞම පද්ධතිය කියන්නේ මොකක්ද කියලා නේ? භෞම පද්ධතිය කියන්නේ මොකක්ද කියලා. එතකොට අපිට පුතේ ඔය එක එක පද්ධති ගැන ඉගෙන ගන්නයි තියෙන්නේ. ඉගෙන ගන්නයි තියෙන්නේ. ඉතින් මම මේ පද්ධති කියන පාඩමට අදාළ රූප ටිකක් ඔයාලට එවනවා කිව්වා. ඒ එවන රූප ටික මම ඔයාලට නිකන් තරට ඇඳලා පෙන්නන්න. එකක් තමයි ඔයාලට එවනවා ඔය වායුගෝලයට සම්බන්ධ රූප සටහන් ටිකක් විශේෂයෙන්ම මෙන්න මේ වගේ ඔය වායුගෝලීය ස්තර එහෙම අඳිනවා ළමයි මේ ඒවා හරි කැතයි. හරිද? කැතයි අපි අඳින්න ඕනේ එක හරි. මෙන්න මේ වගේ රූප සටහනක් වෙනවා මට ඒක ෂෙයා කරන්න වෙලා නිසා මම මේ පෙන්නන්න. පරිවර්තී ගෝලය, අපරිවර්තී ගෝලය, මෙසෝ ගෝලය මෙන්න මෙයාලගේ උෂ්ණ මට්ටම, මෙයාලගේ උෂ්ණත්වයට මොකද වෙන්නේ? මෙන්න මේ වගේ සටහන. A4 භාගයක වගේ එකක්. ඒ කියන්නේ එක A4 එකට රූප දෙකක් දාලා එවන්නේ. එතකොට ඔයාලට කපලා එකක් අලව ගන්න පුළුවන් විදියට. හරි. එතකොට මේ වගේ පෘථිවි වායුගෝලය සම්බන්ධයෙන් වායුගෝලීය ස්තර ටික වාට එවනවා. හරි වායුගෝලීය ස්තර ටික එවනවා රූප විදියට. මම මේ ටික බලලා කියන්න වාට නෝට් එක බලලා. ඊට පස්සේ වාට මේ ජලගෝලය කියලා එකක් තියෙනවා අපිට පාඩියේ ඉස්සරහට යනකොට ජලය ගැන ඉගෙන ගන්න. ඒකේ තියෙනවා මේ පෘථිවියේ ජල ව්‍යාප්තිය. ජලය කොහොමද කොච්චර තියෙනවද ඒවා බෙදිලා තියෙන විදිහ ඒකත් ප්‍රතිශතත් එක්ක දාපු සටහනක් එවනවා. දැන් මේ මම ඔයාලට පෙන්වන්නම් ඕන. මෙන්න මේක තමයි ඔයාලට එවන්නේ. හරි මෙන්න මේක එවන්නේ ඔයාලට මේ වායුගෝලීය ස්තර සම්බන්ධයෙන් මේ කොටස. හරි ඊට පස්සේ ඔයාලට ජලය සම්බන්ධයෙන් මෙන්න මේ කොටස එවන්න ඔයාලට print out එකක් ගන්න මේ පොට් මේකක් ගන්න අලව ගන්න පුළුවන් විදිහට. ඊට පස්සේ ඔයාලට තව එවනවා ජල චක්‍රය එහෙම නම් අපි අඳිනවා. මෙන්න මෙහෙම ඔය ශිලාගෝලය හා සම්බන්ධ සටහනක් තියෙනවා රූප සටහනක් ඒකේ වෙනවා. හරිද? ඊට පස්සේ ඔව් මේ තව එකක් තියෙනවා. මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේකේ වෙනවා. තව අපිට අඳින්නක් තියෙනවා. මේව එහෙම අඳිනවා අපි පන්තියේදී. හරිද? අඳිනේවත් තියෙනවා. අලවණේවත් තියෙනවා. අපි නෝට් එක අලවලා ඇඳලා ලස්සන හදා ගන්නවා. හරිද? දැන් ඔයා ඒක තේරුම් ගන්න අපිට සමහර විභාගයේට පුතේ දැන් අපි ඔය print out දෙන එකේ අවාසියක් තියෙන ඔයාලට මොකක්ද දන්නවද? අපි අතින් දේවල් ලියපුවම අපිට මතක හිටිනවා වැඩි. print out එක්ක ඔය දේවල් ඔක්කොම දීලා tube tag විදිහට ගහලා දුන්නොත් එහෙම මේ ජලගෝලේ වායුගෝලේ ශිලාගෝලේ වල පාඩම් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ එහෙම නොවෙන්න තමයි මේව කරනවා. තව එවන දේවල් මම එදා ෆයිල් එක පෙන්නනවා නේ ඔයාලට. ෆයිල් එක පෙන්නවා.
ටියුට් එකත් පෙන්නවා. ටියුට් එක දැන් මෙතන නෑ. ෆයිල් එක මෙන්න මේ වගේ වැදගත් හෑන්ඩ් බිල් ටිකක් එවනවා. මේ මගේ පන්ති වලට මම ළමයිට දෙන ඒවා. මේක එහා පැත්තේ ලියන්නත් පුළුවන්. දැන් මේකේ තියෙන්නේ පුතේ ජාත්‍යන්තර දින. ජාත්‍යන්තර දින ටික තියෙන්නේ. එතකොට දැන් අපි ජියෝග්‍රැෆි කරන ළමයි විදිහට මේ අපේ විභාගයට MCQ එකේ ප්‍රශ්නයක් අහනවා ලෝක පරිසර දිනේ කවක්ද? හරිද? කාලගුණ විද්‍යා දිනේ කවක්ද? එතකොට මම මේකේ ඒවලා තියෙනවාට අන්න ඒකට. හරිද? ඊට පස්සේ මේ තව තියෙනවා මේ පාඩ තියෙනවා ගෝලීයකරණය කියලා පාඩමක් තියෙනවා පුතේ. ගෝලීයකරණය කියලා පාඩමක් තියෙනවා. අන්න ඒ ගෝලීයකරණ කියන පාඩමට ඔයාට ඔය බහුජාතික සමාගම් ගැන තියෙනවා. දැන් BYD කම්පැනි එක එහෙම කොහෙද තියෙන්නේ? Mercedes Benz ලා මොකද්ද රට? හරිද? මේ වගේ හෑන්ඩ් බිල් 4ක් විතර එවනවා ඔයාට. ඔව් 4ක් තියෙන්නේ. 4ක් එවනවා අන්තර්ජාතික සංවිධාන තියෙනවා. බහුජාතික සමාගම් තියෙනවා. මේ වගේ දේවල් ටිකක් එවනවා ඔයාට. ඒ ටික ගොඩක් වැදගත් ඔයාට. හරිද? එතකොට ඔයා දැන් මෙතන ඉන්න අය මෙතන ඉන්න පිරිසක් ලොකු පිරිසක් ඉන්නවා. ඒතර එයාලා මේ මාස වලට ෆ්‍රීනි උගන්වුවේ. දැන් ඊළඟ මාසේ හරියට පන්තියට එනවාද කියලා හරි විදිහට දැනුවත් කරන්න අනිවාර්යෙන් පන්තියට එනවාද කියලා දැනුවත් කරලා මැසේජ් එකක් දාන්න ටියුට් අවශ්‍යයි කියලා අන්න එහෙම කන්ෆර්ම් කරලා දිගටම එනවා කිව්ව කට්ටියට ටියුට් ගෙදෙට්ට එන්න සලස්වනවා. ඊට පස්සේ පන්තියට අවශ්‍ය දේවල් මේවා කරනවා. ඒතර රෙකෝඩින්ග්ස් සහ ඒ පන්ති මේ සම්බන්ධන කට්ටියට රෙකෝඩින්ග්ස් බලන්න පුළුවන් තත්ත්වයක් හදලා දෙනවා. ඊට පස්සේ දැන් මේ මාසෙ විතර රෙකෝඩින් දැම්මට ආයෙ එහෙම දාන්නේ රෙකෝඩින් බලන්න පුළුවන් විදිහට හදනවා පන්තියට සම්බන්ධ වෙන කට්ටියට විතරයි. නැත්තම් ඕක YouTube එකේ ඉන්න එක හැම එකම ඕක බලනවනේ. හරිද? ඒ නිසා එහෙම කරනවා ඉස්සරහට යනකොට ඊළඟ මාසෙ ඉඳලා දැන් මේ මාසෙ ඔන්න සති 4ක් අපි CS education එක උගන්වනවා ඔයාලට. හරිද? එතකොට අර මම පෙන්නපු ෆොටෝස් ටික ඊවාට ඊට පස්සේ ඔයාලට මේ හෑන්ඩ් බිල් 4 එනවා. ෆයිල් එකක් එනවා. මානුෂ භූගෝල විද්‍යාලයේ ටියුට් එක එනවා. ඒක තමයි නේ. මම ආයෙ කියනවා ෆයිල් එකක් එනවා. ෆයිල් කවරයක් එනවා. ෆයිල් කවරේට එනවා ටියුට් එක මානුෂ භූගෝල විද්‍යාව පළවෙනි පාඩම ලෝක ජනසංඛ්‍යාව ශ්‍රී ලංකා ජනසංඛ්‍යාව පිටු 32ක ටියුට් එකක් එනවා. ඊට පස්සේ මේකට දාලා රූප සටහන් A4 කොළ 3ක වගේ 2 වගේ දාපුවා කොළ ටිකක් එනවා. ඒක කපලා අලව ගන්න පුළුවන් විදිහට පොතේ ඒක නෝට් එකේ යද්දි මම කියන්නේ මේක මෙතන අලව ගන්න කියලා. හෑන්ඩ් බිල් 4ක් එනවා. තව මොකක් හරි බුක් මාක් එකක් කරන හරි මොකක් හරි එකක් මගේ ළඟ ඇති. ඒකත් ඒවරම යාට. හරිද? ඔය ටික ඔයාට ලැබෙන්න සලස්සන්න ඉස්සරහට කියන දැන් නම් ඊළඟ මාසේ වැඩ කටයුතු පටන් ගන්න නිසා කොහොමත් ලැබෙන්න සලස්සනවා. හරි. දැන් එතකොට ඔයාට ලොකු අදහසක් තියෙනවා පද්ධති කියන පාඩම ගැන. දැන් පුතේ අපිට තියෙන්නේ එක කොටස් ටික ඉගෙන ගන්න. එක කොටස් ටික අපිට අධ්‍යයනය කරන්න තමයි තියෙන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් අපිට ඕක කොහෙන් හරි පටන් ගන්න පුළුවන්. හැබැයි කොහෙන් පටන් ගත්තත් අන්තිමේටම ජෛව ගෝලය තමයි කරන්න සුදුසු. ජෛව ගෝලය මොකද ඒක වඩා සුදුසුයි. ඉතින් ශිලා ගෝලයේ සමහර ගුරුවරු ගන්නන්න පටන් ගන්නවා. සමහර ගුරුවරු ජල ගෝලයෙන් පටන් ගන්නවා. මම පටන් ගන්නේ වායු ගෝලයෙන්. උගන්නන්න පටන් ගන්නේ වායු ගෝලයෙන්. ඉතින් මම අර වායු ගෝලයේ ස්තර කියන අර ෆොටෝ එක අලව ගන්න අවශ්‍ය වෙන තැනට යනකම් අද උගන්නනවා කියලා තමයි හිතාගෙන ආවේ. එතන මොකද එතන පාට ඒක අලව ගන්න පොඩේ ඉන්න උනේ වාට ඒක පැහැදිලි කරන්න. එතෙන් යනකම් හැඳින්වීම වාට කරන්න පුළුවන් වායු ගෝලය සම්බන්ධයෙන්. හරිද? එතකොට වායු ගෝලය කතා කරනවා. වායු ගෝලය පටන් ගන්න වායු ගෝලය ගිහිලා ඒක නෝට් එකක් මේවා කරලා කම්ප්ලීට් කරලා පස්සේ ජල ගෝලයට යනවා. ජල ගෝලන ඉක්මනින් ඉවර කරන්න පුළුවන්. ඊට පස්සේ ශිලා ගෝලයට යනවා. ඒක ඇතුළේ ගැන කතා කරනවා. ඊට පස්සේ ජෛව ගෝලයට යනකොට කොහොමත් අපිට ඒක ලබන මාසෙමයි අපිට පුතේ මේ පද්ධති ජල ගෝලය වායු ගෝලය ශිලා ගෝලය ඉවර කරන්න කොහොමත් අපිට ඒ සති 3ම යනවා. සති 4ම යනවා. ඊළඟ මාසේ ටියුට් එක විදිහට ඔයාට හම්බෙන්නේ ජෛව ගෝල ටියුට් එක. හරි ඊළඟ මාසේ කියන අගෝස්තු නෙමෙයි සැප්තැම්බර් මාසෙකට ජෛව ගෝල ටියුට් එකයි තවත් මොකක් හරි ටියුට් එකක් එනවනම් ඒක ලැබෙන්න සලස්වනවා. එතකොට සාමාන්‍යයෙන් භෞතික භූගෝල විද්‍යාව පාඩමක් සහ මානුෂ භූගෝල විද්‍යාව පාඩම් තමයි එහෙම යන්නේ. දැන් අද ප්‍රායෝගික භූගෝල විද්‍යාව පාඩමකුත් පටන් ගන්නවා. හරි. මම පුතාලා දැන් එහෙනම් අනුමාතෘකාවක් ලියාගමු අපි. අනුමාතෘකාවක් ලියාගමු. මෙන්න මෙහෙම වායු ගෝලය කියලා මාතෘකාවක් ලියාගන්න. වායු ගෝලය. මේක චුට්ටයි මම කතා කරන්නේ විනාඩි 10ක් පොඩි වෙලාවක් මම කතා කරන්නේ. මම ඒකල ප්‍රායෝගික භූගෝල විද්‍යාව පාඩමට යනවා. මේ ප්‍රැක්ටිකල් ජියෝග්‍රැෆි පාඩම මේකත් පොතක ලියන්නේ පළවෙනි පාඩම. මේකෙත් ටියුට් 3ක් තියෙනවා. මම ඒවා පෙන්න ඔයාට ඒවට එපා වෙලා ඉතින් මේක හැමදාම ටියුට් පෙන්න අතර එකක්වත් එවන්නේ නැහැ කියලා. මේ මෙන්න මේ GIS GPS RS වලට නම් අදාළ ඒ කියන්නේ එක ඉස්සරන එක ටියුට් එකක් ගෙවුවම දැන් ටියුට් 3කින් ඒ පාඩම කවර් වෙනවා. ඒතකොට ඒක ඔයාලට ස්ටෝරියෙන් පටන් ගන්න නෑ. නවීන සිද්ධියම් විද්‍යාවට කලින් පැරණි සිද්ධියම් විද්‍යාව පොතේ ලියා ගන්න ඕනේ ඈ. පැරණි සිද්ධියම් විද්‍යාව පොතේ ලියා ගන්න ඕනේ.
ඉතින් අපි පැරණි සිද්ධියම් විද්‍යාව වාඩම අද පටන් ගන්නවා. හරි. මේ වායුගෝලය කියන මාතෘකාව යටතේ පුතේ අපිට ඉගෙන ගන්න තියෙන දේවල් ටික මම මුලින්ම අර ඉස්සල්ලා වගේ මාතෘකා අනුමාතෘකා ටිකක් විදිහට පෙළ ගස්වන්නම්. හරිද? මේ පෙළ ගැස්සුවට පස්සේ අපිට මේ ටික අධ්‍යයනය කරන්න පුළුවන්. හරි. මේක යටතේ පුතේ අපිට පළවෙනියටම තියෙනවා ඉගෙන ගන්න වායුගෝලය යනු කියලා එකක් ඉගෙන ගන්න තියෙනවා. වායුගෝලය යනු. ඒ කියන්නේ මොකද්ද වායුගෝලය කියලා කියන්නේ? අදහසක් ගන්න එක. අදහසක් ගන්න එක මෙතනින් තමයි ගන්නෙ. වායුගෝලය යනු කියන එක. ඊට පස්සේ තියෙනවා වායුගෝලයේ සංරචක කියලා මාතෘකාවක්. වායුගෝලය මොන වගේද හැදිලා තියෙන්නේ? වායුගෝලයේ සංයුතිය කියලා කියන සංරචක. මම සංයුතිය කියලා කියන්නම්කෝ. වායුගෝලයේ සංයුතිය කියලා මාතෘකාවක් තියෙනවා. එයා හැදිලා තියෙන්නේ මොන වගේද? ඒ දෙක ඉක්මනින් ඉවර වෙනවා. වායුගෝලයේ සංයුතිය. මේකේ තුන්වෙනි කොටස සංයුතියෙන් පස්සේ තියෙනවා වායුගෝලයේ ව්‍යුහය. වායුගෝලයේ ව්‍යුහය. නැත්තම් ස්තර කියලා කියනවා. වායුගෝලයේ ස්තර හතරක් තියෙන ස්තර හතර ගැන තමයි ඉගෙන ගන්න. ඕක තමයි මාතෘකාව. ඕක වෙද්දි තමයි වාට අර කොලේ ඕනේ අලව ගන්නට. හරිද? වායුගෝලයේ යනු වායුගෝලයේ සංයුතිය වායුගෝලයේ ව්‍යුහය. හරි? ෂේප් නේ? හරි නේද? මෙන්න මේ මාතෘකා ටික තමයි ඉගෙන ගන්න තියෙන්නේ. තව වායුගෝලයේ වැදගත්කම් ප්‍රයෝජන ඒ යනු කියන එකේ ඉගෙන ගන්නවා. දැන් 7:55 වෙලාව මට ලොකු වෙලාවක් ගන්න බෑ. කොහොමත් මෙන්න මෙයාව පටන් ගන්න බැරි වෙනවද? මේ වායුගෝලයේ යනු කියන එකත් මම එයාව අවසන් කරනවාද කොහොමද? වායුගෝලය කියන්නේ මොකක්ද කියන එක මම අවසන් කරනවා කොහොමද? හරි. පුතේ. මම විතර අනුමාතෘකාවක් ලියා ගන්න වායුගෝලයේ යනු කියලා. වායුගෝලයේ යනු කියලා අනුමාතෘකාවක් ලියා ගන්න. හරි? මේ ආන්ගින්න පොඩි හැඳින්වීමක් කරන්නේ අපි දැන් දන්නවා මේ අපේ උපපද්ධති හතරකින් පෘථිවිය හැදිලා තියෙන්නේ. ජලගෝලයේ, වායුගෝලයේ, ශිලාගෝලයේ, ජෛවගෝලයේ කියන කොටස් හතරෙන් හැදලා තියෙන්නේ. දැන් ඕකෙන් පුතේ අපිට පෘථිවියේ ශිලාගෝලයේ පේනවා, අහු වෙනවා, දැනෙනවා. පොළව අත ගෑවොත් අහු වෙනවනේ. අපිට ෆිසිකලි අහු වෙනවා, දකින්න පුළුවන්. ජලගෝලය කියන්නේ ජලයනේ. ජලය අපිට දකින්න පුළුවන්. ඝන විදිහට, ද්‍රව විදිහට අපිට බලන්න පුළුවන්. වතුර දැනෙනවා, ෆීල් වෙනවා. අපිට ජෛවගෝලයක් පේනවනේ. දැන් පේන්නේ නැති සත්තුත් ඉන්නවා, ශාකක් තියෙනවා. හැබැයි අපිට ගොඩාක් ශාක සත්තු පේනවා. ජෛවගෝලේ පේනවා. වායුගෝලේ පේන්නේ නැහැ නේ බං. නේද? එයා ඉන්විසිබල්. අපි සාමාන්‍යයෙන් කියන්නේ වායුගෝලය ඉන්විසිබල්. එයා ඇහැට දෘශ්‍යමාන වෙන්නේ නැහැ. එයාව අල්ලන්න බෑ. අහු වෙන්නේ නැහැ. අනුම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපිට එයාව නිකන් සැකයි වගේ. අර එහෙම එකක් තියෙනවද දන්නේ නේද වායුගෝල? තියෙනවා. තියෙනවා. උදාහරණයක් ඔයා පොතක් කරන් ඔහොම කරන්නකො. ඔහොම කරපුවාම ඔයාට මූණට සිසිලස දැනෙනවනේ නේ. පොතක් පොන්නේ අතෙන් මෙහෙම කරන්නකො පුතේ. අතෙන් මෙහෙම කරොත් මූණ සිසිලස දැනෙනවා. නිකම් මෙහෙම තියෙනකොට මෙහෙම කරලා සිසිලස දැනෙනවා. ඒකට හේතුව මෙහෙම කරද්දී මෙතන තියෙන වායුව ඇවිල්ලා ඔයාගේ මූණේ වදිනවා. මේ මූණේ වදිනකොට තමයි ඔයාට සීතල දැනෙන්නේ. ඒ වායුගෝලයක් තියෙනවා. වායුවක් තියෙනවා අපි අවට. තේරෙනවද? පේන්නේ. පේන්නේ. ඔච්චර හුස්ම ගන්න ඔක්සිජන් දැකලා නැහෙනේ අපි කවදාවත් නේ. අන්න ඒ වගේ වායුගෝලයක් තියෙනවා. ගස්වල කොළ හෙලවෙනවා. මොකද වායුව එක තැනකින් තව තැනකට යනවා. ඒකට තමයි ගස්වල කොළ හෙල්ලෙන්නේ. මෙහෙම සිසිලස දැනෙන නිසා අපිට වායුගෝලයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. නේ? එසා මෙයා පේන්නේ ඉන්විසිබල්. හැබැයි මෙයා ඉන්නවා. අනිවාර්යෙන් ඉන්න. දැන් සමහර කට්ටිය කියන හොල්මන් කියලා જાතියක් නැහැ කියලා. ඒ ඉතින් අපිට ඇහැට පේන්නේ නැති නිසානේ. ඇහැට ගෝචර උනේ නැති වුණාට පුතේ අපිට ඇහැට පේන්නේ නැති දේවල් ගොඩක් තියෙනවා. ගොඩක් තියෙනවා. හරිද? ඒ නිසා මේ හොල්මනුත් ඉන්නවා. හොල්මනුත් ඉන්නවා. ඔයාලා බය වෙන්න එපා. ඔයාලා බය වෙන්න එපා හොල්මන් ඉන්නවා කියලා. මොකේකට හේතුව පුතේ? හොල්මන් වලට හොල්මන් පේන්නේ නැහැ.
හොල්මන් වලට හොල්මන් පේන්නේ නැහැ. ඔයා බය වෙන්න එපා ඒ නිසා. ඔයාලට හොල්මන් පේන්නේ නැහැ. හරිද? එතකොට මේ වායුගෝලය කියන එක්කෙනා පෘථුවිය වටේ තියෙන්නේ ගෝලාකාර ස්වරූපේ. දැන් ඕක පෘථුවිය නම් වායුගෝලයේ පෘථුවියට ඕම් ඔහොම තියෙන්නේ. එයත් ගෝලාකාර ස්වරූපේ තමයි තියෙන්නේ. අර එළියට ආපු එක දන්නවනේ. ඒකට හේතුව තමයි පුතේ ගුරුත්වාකර්ෂණ බලය. ගුරුත්වාකර්ෂණ බලය නිසා වායුවත් පොළවට ඇදිලා තමයි තියෙන්නේ. වායුගෝලය ඔහොම වායුව පෘථුවියට ඇදිලා තියෙන්නේ. එතකොට පුතේ පෘථුවියේ ගුරුත්වාකර්ෂණය වැඩි මෙහෙද පෘථුවිය ළඟනේ. ඒ නිසා වැඩි වායු ප්‍රමාණයක් තියෙන පල්ලෙහා හරිය. මේ පෘථුවියට වටේ ළඟ හරිය තමයි වැඩි වායු ප්‍රමාණයක් තියෙන්නේ. උඩට යද්දි වායු ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වෙනවා. තේරෙනවද? අඩු වෙනවා. ඒ නිසා මේ පෘථුවිය වටේ තියෙන තුනී වායු කවරයට තමයි සාමාන්‍යයෙන් අපි කියන්නේ මොකද්ද? වායුගෝලය කියලා. මොකද්ද? පෘථුවිය වටා ඇති තුනී වායු කවරය. අන්න ඒක තමයි සරලම උද්ෘතේ වායුගෝලය කියන්නේ මොකද්ද කියන එක. නේද? වායුගෝලය කියන්නේ මොකද්ද කියන එක. හරි. මෙහෙම ලියන්නකෝ. වායුගෝලයට මෙහෙම ලියගන්න. භෞම පද්ධතියේ ඇති අතිශය වැදගත් භෞම පද්ධතියේ ඇති අතිශය වැදගත් උපපද්ධතියක් ලෙස භෞම පද්ධතියේ ඇති අතිශය වැදගත් උපපද්ධතියක් ලෙස වායුගෝලය හඳුන්වයි. පෘථුවිය වටා පිහිටා තිබෙන පෘථුවිය වටා පිහිටා තිබෙන තුනී වායු කවරය පෘථුවිය වටා පිහිටා තිබෙන තුනී වායු කවරය පෘථුවිය වටා පිහිටා තිබෙන තුනී වායු කවරය වායුගෝලය ලෙස හඳුන්වයි. පෘථුවිය වටා පිහිටා තිබෙන තුනී වායු කවරය වායුගෝලය ලෙස හඳුන්වයි. වායුගෝලය ගුරුත්වාකර්ෂණ බලය නිසා වායුගෝලය ගුරුත්වාකර්ෂණ බලය නිසා වායුගෝලය ගුරුත්වාකර්ෂණ බලය නිසා පෘථුවිය වටා ගෝලාකාර ස්වරූපයෙන් පෘථුවිය වටා ගෝලාකාර ස්වරූපයෙන් පෘථුවිය වටා ගෝලාකාර ස්වරූපයෙන් නිර්මාණය වී ඇත. ගෝලාකාර ස්වරූපයෙන් නිර්මාණය වී ඇත. අප ජීවත් වන භූතලය භූමිය අප ජීවත් වන භූතලය මහා වායු සාගරයක ගිලී ඇති බව මහා වායු සාගරයක ගිලී ඇති බව කිව හැකිය. මහා වායු සාගරයක ගිලී ඇති බව කිව හැකිය. ඒ කියන්නේ දැන් අපි පෘථුවිය මෙහෙම මේ තිබුණට
මේ උඩට මේ හරියට කිලෝමීටර් 120ක් විතර යනකම් වායුගෝලයේ ස්තර ටික තියෙනවා මේ හරියට යනකම්. ඒතර පෘථුවිය එන්න ලොකු වායුගෝලයක් වටේ තමයි තියෙන්නේ නේ. එතකොට මේ අපේ ආරක්ෂකයෙක් කියා එතකොට මහා වායු සාගරයක අපි ඉන්නවා කියලා කියන්නේ ඒකයි. අපි වායුගෝලයක ඉන්නේ. හරිද? දැන් ඔයාලා මේ අපි ওই වායුගෝලයේ හැඳින්වීම කියන කොටස දැන් අවසන් කරන්න යන්නේ. දැන් පුතේ ඔය මේ ඕනම දෙයක් නැති වුණොත් නේ පුතේ ඒකේ වටිනාකම තේරෙන්නේ නේ. ඕන දෙයක් නැති වුණොත් ඒකේ වටිනාකම දැනෙන්නේ. එතකොට දැන් වායුගෝලයේ වුණත් අපි එහෙම හිතන්න ඕනේ. වායුගෝලයක් නැති වුණොත් පෘථිවියට මොකද වෙන්නේ? පෘථිවියේ සෞරග්‍රහ මණ්ඩලයේ වායුගෝලයක් නැති එකම ග්‍රහයා තමයි බුධ. වැඩියෙන්ම උල්කාපාත කඩන් වැටෙන්නේ බුධට. පුදුම උල්කාපාත ප්‍රමාණයක් කඩන් වැටෙන්නේ. එහෙනම් පෘථුවිය උල්කාපාත වලින් ආරක්ෂා කරන්න කවුද? වායුගෝලය. වායුගෝලය එන්න දෙන්නේ නැහැ උල්කාපාත වලට. හරිද? එයා අපිව ආරක්ෂා කරනවා. ඊට පස්සේ වායුගෝලය තමයි පුතේ උෂ්ණත්වය සමතුලිත කරන්නේ. දැන් අපි කියනවා සාමාන්‍යයෙන් වායුගෝලයක් පෘථුවියට තිබුණ නැත්තම් පුතේ හරිද? වායුගෝලයක් පෘථුවියට තිබුණ නැත්තම් මේ අපි ආවට තිබ්බේ නැත්තම් දවල්ට උෂ්ණත්වය සෙල්සියස් අංශක 100 වෙනවලු. සාමාන්‍ය සෙල්සියස් එක 100 වෙනවලු. සෙල්සියස් අංශක 100 කියන්නේ පුතේ වතුර උණු වෙන උෂ්ණත්වය. අපි ඒකට කියනවා තාපාංකය කියලා. තාපාංකය 100 දී උණු වෙන්නේ වතුර. හරි වතුර නටනවා කියලා කියන්නේ. යකෝ ඒ රට වතුර තියා කෝප්පයක් අල්ලන්න පුළුවන්ද කියහන්කෝ බෑනේ. කෝප්පයක් අල්ලන්න බෑ. ඒක දවල්ට සෙල්සියස් 100ක් ආවනම් පෘථුවිය ජීවියක් තියෙන්නේ නෑනේ. ඒ වගේම පුතේ රැට වායුගෝලයක් තිබුණ නැත්නම් පෘථිවි උෂ්ණත්වය සෙල්සියස් අංශක -180 වහිනවා. බිංදුව 1 2 3 වගේ තමයි ෆ්‍රිජ් වල උෂ්ණත්වය. ෆ්‍රිජ් එක තුල ඉන්න පුළුවන්. -180ට වහිනවා පුතේ. සූර්යා මේ කියන්නේ අපිට වායුගෝලයක් තිබුණ නැත්තම් රැට හරි දවල්ට අච්චරයි. ඒක ඔච්චර වැඩි වෙන්නත් නොදී ඔච්චර අඩු වෙන්නත් නොදී සාමාන්‍ය පෘථිවි උෂ්ණත්වය මෙන්න මේ වගේ. නෑ මෙච්චරත් නෑ. සාමාන්‍ය ගාන අපි කියන්නේ 18ක් කියලා කියන්නේ. සාමාන්‍ය පෘථිවි උෂ්ණත්වය 15ක් 18ක් වගේ මීට වඩා අඩු වැඩි තියෙනවා. මේ වගේ සාමාන්‍ය මට්ටමක් පෘථිවියේ තියන් ඉන්නේ වායුගෝලය. නේ? ඒ අතිශය වැදගත් කෙනෙක්. අතිශය වැදගත් කෙනෙක් ඈ. පෘථිවියේ උෂ්ණත්වය සමතුලිත කරන්නේ ජීවිත හිතකර වායුගෝලයක් පවත්වාගෙන යන්නේ උල්කාපාත වලින් අපව ආරක්ෂා කරන්නේ කවුද? වායුගෝලය නෙන්නම්. වායුගෝලය. හරි. වෙනම රූල් එකකින් අපි යාව ලියලා එතන නතර කරමු යාව. හරි. වෙනම රූල් එක ලියන්න පුතේ මෙහෙම. ආමි මේ පෘථුවියේ වේ වායුගෝලයේ පරිමාව අපි දැනගන්න ඕනේ. ඒක නිශ්චිත ඉලක්කමක් තියෙනවා. ලියන්න මෙහෙම. වායුගෝලයේ මුළු පරිමාව වෙන පාඩකේ ලියන්න මෙන්න මෙයාව වායුගෝලයේ මුළු පරිමාව ටොන් ඉන්නේ 56 ටොන් 14 වෙනි බලය ටොන් කියලා මෙතන තියෙනවා අවුලක් නැහැ මේක ලියන්නකෝ වායුගෝලයේ පරිමාව කොච්චරද ටොන් 56 ගුණ කරනවා 10 14 වෙනි බලය 10 14 වෙනි බලය කියන්නේ මොකක්ද කියලා දන්නව නේද අර බිඳු ගාන වැඩි වෙන්නේ හරිද එන්න ලොකු ප්‍රමාණයක පරිමාවක් තියෙනවා වායුගෝලයේ පරිමාව මේ ඉලක්කම මතක තියාගන්න ගණන් හදන්නේ ටොන් 56 ගුණ කිරීම 10 14 වෙනි බලයේ ඒ තරම් ප්‍රමාණයක් තියෙනවා මොනවද වායුගෝලයේ පරිමාව වායුගෝලයේ පරිමාව හරි ඒක හරි දැන් ලියන්න වායුගෝලයක් පෘථුවියට නොමැති වූවා නම් ඒකට ලියන්න වායුගෝලයක් පෘථුවියට නොමැති වූවා නම් වායුගෝලයක් පෘථුවියට නොමැති වූවා නම් දහවල් කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 100ක් දක්වාද දහවල් කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 100ක් දක්වාද
රාත්‍රී කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 180 දක්වා අද සංකේතය ලියන්න සෙල්සියස් අංශක ඍණ 180 දක්වාද අඩුවීමට තිබුණි අඩුවීමට හැකිය හරි පොඩ්ඩක් ඉන්න මම මේ පොඩි කොටසක් වාට පැහැදිලි කරන්න යන්නේ පුතේ මේ තව එක වාක්‍යයක් නතර කරමු මේක තව එක වාක්‍යයක් නතර කරමු ලියන්න මෙහෙම උල්කාපාත වලින් පෘථුවිය ආරක්ෂා කිරීමට උල්කාපාත වලින් පෘථුවිය ආරක්ෂා කිරීමට වායුගෝලය උපකාරී වේ උල්කාපාත වලින් පෘථුවිය ආරක්ෂා කිරීමට වායුගෝලය උපකාරී වේ හරි නේද පොත වහන්න වායුගෝලය කියන පාඩමේ අනුමාතෘකා තුනක් ලියාගත්තා වායුගෝලය යනු කියන එක ඊට පස්සේ වායුගෝලයේ සංයුතිය වායුගෝලයේ සංරචක සංරචක සහ වායුගෝලයේ ව්‍යුහය කියලා. ඒතර එකකින් එක මාතෘකාවක් කියවලා තව මාතෘකා දෙකක් තියෙනවා අපිට ඉගෙන ගන්න. තව මාතෘකා දෙකක් තියෙනවා. පුතේ දැන් ඔය පොත වහන්න අර ප්‍රායෝගික භූගෝල විද්‍යාව කියලා මේ පාඩම් ටිකක් තියෙනවා ඔයාට ඉගෙන ගන්න. මුල් දවස්වල පන්ති හිටපු නැති කට්ටිය එහෙම කියලා එකක් නෑනේ රෙකෝඩින්ග්ස් බලන්න පුළුවන්. රෙකෝඩින්ග්ස් බලන්න ඔය මුල් රෙකෝඩින්ග්ස් ටික නම් ජීවිත කාලෙම බලන්න පුළුවන්. ඒව අවුලක් නෑ. මේ එතකොට විභාගෙ ලඟ වුණාට පස්සෙත් ඕනනම් රෙකෝඩින් බලන්න පුළුවන් අවුලක් නෑ. එතකොට කීන දේ අහන් ඉන්නත් පුළුවන් නේද? නිසා වාසියක් තියෙන ඔන්ලයින් වල වාසිය තමයි අපිට රෙකෝඩින් තියෙනවා නම් ඒක නැවත නැවත යූස් කරන්න පුළුවන් බලන්න පුළුවන්. ළමයි කැමති නෑනි පාඩම් කරන්න අහන් ඉඳලත් ගොඩ දා ගන්න පුළුවන් සමහර කට්ටියට නේ. හරි මිත්‍රවරුනි. ඔය පොත වහලා පොත් ගන්න කලින් මම කියන දේ පොඩ්ඩක් අහන් ඉන්න ඕනි. පොඩ්ඩක් අහන් ඉන්න ඕනි. දැන් භෞතික භූගෝල විද්‍යාවේ ඔය පළවෙනි පාඩම පොතේ ලියාගත්තා. දැන් දෙවෙනි පාඩම පද්ධති පාඩම අපි ඒකත් ලියාගෙන යනවා. ඒක ලියලා ඊට පස්සේ භූ රූප කියලා පාඩමක් තියෙනවා. භූ රූප කියලා පාඩමක්. භූ රූප පාඩම ටියුට් දෙකක් කියවනවා එයාට. බහිර්ජන බලවේග වලට. ඒකේ අන්තර්ජන බලවේග කියලා කොටසක් තියෙනවා. ඒක පොතේ කරන්නේ. ඒක පොතේ කරන්නේ. ඒක අඳින්න තියෙන්නේ පටපට ගාලා පන්තිදී මන්දන ඔයාව. ඔයාට ඒක එතනින් එහාට ඔය පොත පාවිච්චි වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ආයේ පොතේ ලියනේම නැහැ. අනිත් ඔක්කොම ටියුට් සරහා යන පාඩම් භෞතික භූගෝල විද්‍යාව උනක් තියෙන්නේ. මම දැන් භෞතික භූගෝල විද්‍යාව මානසික භූගෝල විද්‍යාව පැත්තකින් තියලා දැන් අපි කොටස පටන් ගන්න යන්නේ ප්‍රැක්ටිකල් ජියෝග්‍රැෆි කියලා. ඒක පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කරන්නයි යන්නේ. ඕක හොඳට අහන් ඉන්න. මේක මුල් දවසේ පැහැදිලි කරා. දැන් ප්‍රායෝගික භූගෝල විද්‍යාව ප්‍රැක්ටිකල් ජියෝග්‍රැෆි අර ප්‍රායෝගික භූගෝල විද්‍යාව මුළු පාඩම්ම තියෙන්නේ 4යි. පාඩම් කීයක් තියෙන්නේ? 4යි. 1 2යි 3යි 4යි තියෙන්නේ. පාඩම් 4යි තියෙන්නේ. පාඩම් 4යි තියෙන්නේ. එතකොට ඕක ඉස්කෝලේ ආඩ උගන්වද්දී එක පාඩමේ නිපුණතාවය එක එක රිද්දවල එක එක ලබ්බවල කියනවා පාඩම් 20ක් තියෙනවා වගේ තමයි දැනෙන්නේ. පාඩම් 4යි තියෙන්නේ. පාඩම් 4යි. පළවෙනි පාඩම ඒක එක එක නම් වලින් කියනවා කට්ටිය පුතේ සිතියම් කියලා කියන්නකො පළවෙනි පාඩම. මොකද්ද පළවෙනි පාඩම? සිතියම්. මැත්ස්.
පැරණි සිතියම් විද්‍යාව කියලාත් කියනවා ඒකට. සිතියම්. දෙවෙනි පාඩම නවීන සිතියම් විද්‍යාව. මම පිටින් ලියන නවීන සිතියම් විද්‍යාව. ඒ කියන්නේ ඒක ඉගෙන ගන්න තියෙනවා GPS ගැන ඉගෙන ගන්න තියෙනවා. RS ගැන ඉගෙන ගන්න තියෙනවා. GIS ගැන ඉගෙන ගන්න තියෙනවා. හරිද? ඒතර ඒවට තමයි මෙව්වා එවන්න ඉස්සරහට ඈ. මේ තුන මේක වර එවන්න එක එක ඉස්සරහට යද්දී වෙනවා. එතකොට තව පාඩමක් තියෙනවා සංඛ්‍යානය කියලා. සංඛ්‍යානය අර ගණන් වල තිබ්බේ ඔලෙල වල මාතේ හොයන්න මධ්‍යස්ථේ හොයන්න මධ්‍යන්නේ හොයන්න කියලා. අනේ අර ලේසි කොටස් ටිකක් තිබ්බේ. ඒක තමයි සංඛ්‍යාන පාඩමේ තියෙන්නේ. ඊට පස්සේ තව පාඩමක් තියෙනවා ප්‍රස්ථාර කියනවා. හරිද? ප්‍රස්ථාර කියන්නේ y සමාන mx ධන c වර්ගයේ ප්‍රස්ථාර නෙවෙයි ඈ. සරල තීරු ප්‍රස්ථාරයක් අඳින්න වගුවක් දිහා බලාගෙන, සරල රේඛා ප්‍රස්ථාරයක් අඳින්න, පිරමීඩ ප්‍රස්ථාරයක් අඳින්න වගුව දිහා බලාගෙන අපිට අඳින්න තියෙන්නේ. ඇඳලා පාට කරන්න පට්ටාතල වැඩක් ඒක. ඒතකොට ඔය පාඩම් හතර තමයි දරුවෝ ප්‍රැක්ටිකල් ජියෝග්‍රැෆි වල තියෙන්නේ අපිට. එතකොට මම මේව උගන්වන විදිය කියන්නම් ඈ. මෙන්න මේ පළවෙනි දෙන්න 12 වසරේදී තමයි ඉගෙන ගන්න තියෙන්නේ. 12 වසරේ ඉවර වෙද්දි ඔය පාඩම් දෙක ඉවර කරලා තියෙන්න ඕන. ඔය පාඩම් දෙක ඉවර කරලා තියෙන්න ඕන. එතකොට ඕකෙන් අපිට කොහොමත් මේක පටන් ගන්න බෑනේ. නවනි සිතියම් විද්‍යාව කතා කරන කලින් පැරණි සිතියම් විද්‍යාව උගන්වන්න එපේ. ඒක පැරණි සිතියම් විද්‍යාවෙන් තමයි පටන් ගන්න පාඩම. දැන් ඒක පටන් ගන්න යන්නේ. ඊට පස්සේ 13 වසරේදී යද්දි මම කියනවා යාට ඊට කලින් 13 වසරේ 12 වසරේ අගට 13 වසරේ ගෙනිනවා. මේක පොතක ලියන්නේ. සංඛ්‍යානේ. ගණන් හදන්න තියෙන්නේ ඒකේ. හරිද? ගණන් කියන්නේ ඔය මාතේ මැදයත්තේ හොයන දත්ත වැලක් අඳින විදිහ අපිලියට තියෙන දත්ත ටික පිළිවෙලට හදලා ඒ පාඩමක් තියෙන්නේ. ඒකත් පොතක CR පොතක තමයි කරන්නේ. මේක CR පොතක කරන්න බෑ. ඒක පුතේ ප්‍රස්ථාර පොතක් ගන්න ඕනේ පිටු 40ක වගේ ප්‍රස්ථාර පොත් තියෙනවා කඩවල දැම්ම ගන්න එපා. 13 වසරේදී බං ඒක දැම්ම එපා. ප්‍රස්ථාර පොතක් ඊට පස්සේ මම ටියුට් එකක් කියවනවා වගේ දෙන්න. ටියුට් එක කියලා කියන්නේ ඒකේ වගු ටිකක් තියෙනවා. ආට තියෙනවා සිලබස් එකේ ප්‍රස්ථාර 11ක් 13ක් අතර ප්‍රමාණයක ප්‍රස්ථාර ටිකක් අඳින්න තියෙනවා. ඒක ඔයාලට වගු ටික ගහලා කොළ 6ක් වගේ තියෙන කව පේජ් එකකුත් දාපු ටියුට් එක ගෙදරට එවනවා. ඒතකොට මේ ටියුට් එක ගෙදරට එවුවට පස්සේ ඒක දිහා බලාගෙන පන්තියේදී මම කියනවා හරි පුතේ ගන්න අර ටියුට් එක. හරි ටියුට් එක ගන්න අර වගුව. හරි. අපි මේක අඳිමු ඈ. එහෙනම් අඳින්න මෙන්න මෙහෙම. එහෙනම් මේකේ පරිමාණය මම අඳිනවා. පන්තියේදී මම අඳිනවා. ඒතකොට ඔයත් ගෙදෙද්දී අඳිනවා ඒක දිහා බලාගෙන. තේරෙනවද? ඒතකොට ඒකට වෙනම එකක් ඕනේ. ඒතකොට මේක ප්‍රස්ථාර පොතක ලියන්නේ. ඒතකොට ඔයාලට පේනවා මේක ටියුට් එකකින් යන්නේ. ටියුට් එක කියන්නේ මෙයාට ටියුට් එකක් එවනවා යාට. හැබැයි ප්‍රස්ථාර පොතක් ගන්න වෙනවාට සල්ලි වලට. මෙන්න මේ සංඛ්‍යානය සහ මේ සිතියම් කියන පාඩම් දෙකම CR බුක් එක ලියාගත්තොත් සුදුසුයි ඇඟට. වෙනම පොත් දෙකක් තියාගන්න එපා. පිටු 80ක හෝ 120ක ඒක මට කියන්න බෑ 80ද කියලා සමහරක් වුන්ගේ අකුරු චූටි. උන්ට 80 පොතක් ඇති. ඉතුරුත් වෙනවා සමහර. සමහරක් අකුරු ලොකුයි. ඒ වගේ 120ක් වගේ ගත්තා නම් හරි. එයා මේ සිතියම් කියන පාඩම CR පොතක ලියා ගන්න. CR පොතක ලියලා ඒක කොටස් තුනක් තියෙනවා මම පැහැදිලි කරන්න. ඒ CR පොතේ ඉවර වෙනවා පිටු උඩ අපි තමයි 40කින් ඉවර වෙනවා කියලා. පිටු 40ක් යනවා කියලා. අපි උදාහරණයකට පිටු 40කින් ඉවර වෙනවා. ආ පිටු 40ක් ඉතුරු වෙන්නේ. 13 වසරේ සංඛ්‍යාන පාඩම උගන්වද්දි මම පොතක් ගන්න කියද්දි ඔයා ගන්න ඕනේ 12 වසරේ ලියපු සිතියම් පාඩම. ඒකේ සංඛ්‍යාන පාඩම නෝට් එක ලියාගෙන යන්න දී. තේරෙනවද? එසා ඒ CR පොත පාඩම් දෙකට තියාගන්න සංඛ්‍යානේ 13 වසර සහ මේ සිතියම් පාඩමට. මේකට ටියුට් තියෙන නිසා උලක් නැහැ. හරිද? තේරෙනවද? හරි. එතකොට මේ පාඩමේ ඉගෙන ගන්න තියෙන ඒවා මේ සිතියම් කියන පාඩමේ ඉගෙන ගන්න තියෙන ඒවා ඉස්කෝලවල එක නම් කියයි. හරිද? අර කොටස මේ නිපුණතාවයේ මේක සිතියම් හැඳින්වීම රිද්දවත්. විභාගයට ලකුණු ගන්න ඕනේ. විභාගයට මාතෘකා මතක තියාගන්න එක නෙවෙයිනේ වැදගත්. විභාගයට අවශ්‍ය කොටස් ටික ඉගෙනගෙන දැනුම ටික අරගෙන විභාගයේ ලකුණු ටිකනේ අපිට ගන්න ඕනේ නේ. මාතෘකා රිද්දලා අපිට වැඩක් නැහැ. ඒ නිසා මම ඔය පාඩමට කියන්නේ ළමයිට සිතියම් පාඩම කියලා කියන්නේ. ඔය පාඩම සිතියම් පාඩම. ඒක කොටස් තුනකට කඩලා මම උගන්වනවා. ඒක ඉගෙන ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඒකක් ගත්තා අවුලක් නැහැ. ඒ අයිඩියා එකෙන්ම තමයි මම ඔයාලට උගන්වන්නේ. ඔයාලට ලේසි විදිහට උගන්වන්නේ. ඉස්කෝලේ අරකයි මේකයි ඒව අදාළ නෑ මට. මම ඔයාලට විභාගයට අදාළ විදිහට උගන්වන්න. මම පුතාලා ඒ CR පොත අලුත් එක අරක එහෙම ලියන්න බෑ. අර භෞතික බුද්ධිද්‍යාව පද්‍ය පාඩම ලියා ගන්න පාඩමේ පොතේ එහෙම ලියන්න එපා. පොතක් නැත්තම් ඒකට කොලයක හරි ලියා ගන්න. මහ ලොකුට ලියෙන්නේ නෑද? පුතාලා දිනේ දාලා ලියා ගන්න සිතියම් කියලා. මේක ප්‍රැක්ටිකල් ජෝග්‍රෆි පාඩම සිතියම්. පැරණි සිතියම් විද්‍යාව කියනවා. හරිද? අපි සිතියම් කියලා නම දාගමු. සිතියම්. the maps
maps. හරි. හරි පුතේ. දැන් ඔය සිතියම් කියන පාඩම අනු කොටස් ගොඩකට බෙදුවේකි. මම ප්‍රධාන කොටස් 3කට බෙදෙනවා. මම මේ ටික ලියා ගන්න පල්ලෙහාට. එකක් තමයි ඔයාලට ඉගෙන ගන්න තියෙන කොටස සිතියම් ලකුණු කිරීම. සිතියම් ලකුණු කිරීම කියන කොටසක් තියෙනවා. මැප් මාකින් කියලා කියන්නේ ඒකට. දෙක සිතියම් හැඳින්වීම හා මේක ඕන එකක් ඉස්සෙල්ලා උගන්වන්න පුළුවන් අවුලක් නැහැ. මේ පළවෙනි දෙවෙනි එක කියන තමයි සාමාන්‍ය ඉස්කෝලේ උගන්වන්නේ. සිතියම් හැඳින්වීම හා සිතියම් වර්ග. සිතියම් හැඳින්වීම හා සිතියම් වර්ග. තුන අපිට ඉගෙන ගන්න තියෙන මේක තමයි ප්‍රධාන මාතෘකාව. 1ට 50000 භූලක්ෂණ සිතියම්. එකට 50000 භූලක්ෂණ සිතියම්. මෙන්න මේක දාගන්න පුතේ. මෙන්න මේ පාඩමේ ඉගෙන ගන්න තියෙන කොටස් තුනයි. සිතියම් ලකුණු කිරීම, සිතියම් හැඳින්වීම හා සිතියම් වර්ග, 1ට 50000 භූලක්ෂණ සිතියම්. ප්‍රැක්ටිකල් ජෝග්‍රෆි කියන්නේ ප්‍රැක්ටිකල් වැඩක් වෙන්න ඕනේ. ලබන සති පන්තියට එද්දි කරන්න ඕන දේවල් ටිකක් මම කියනවා, ගේන්න ඕන දේවල් ටිකක් ඔයාලට කියනවා මේ පාඩමට ඉස්සරහට ඕන වෙන. හරි? සිතියම් මැප්ස්, සිතියම් ලකුණු කිරීම සාමාන්‍ය ඉස්කෝලේ උගන්වන්නේ මෙයා. මම ඔයාට ඉස්කෝලේ යන්න ඉස්කෝලේ ගිහිල්ලා මට කියන්න සර් සිතියම් ලකුණු කිරීම කියන කොටස අපිට උගන්වුවා කියලා පුළුවන් නම් මට කියන්න. සිතියම් ලකුණු කිරීමේ සම්මත වර්ණ සංකේත දීලා විධිමත් විදිහට විභාගයට ප්‍රශ්න අහන විදිය පැහැදිලි කරලා මෙන්න මේ පාඩමෙන් මෙහෙම ළමයි අහනවා කියලා පාඩමක් උගන්වනවා කියලා මට කියන්නකො පුළුවන්. ඒක කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. ටියුෂන් පන්ති වලවත් මේ වැඩේ කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ වගේම ඉස්කෝලෙත් මේක කරන්නේ නැහැ. එක පාඩම විභාගයට ළමයිට තැන් 10ක් දෙන ලෝක සිතියමක් දීලා ළමයි අනාථ වෙනවා. හරි එහෙම කරන්නේ නැහැ කවුරු. උගන්වන්නේ නැහැ මේක සාමාන්‍යයෙන් වැඩි. නිකන් මේ සම්මත වර්ණ සංකේත ටික බලා ගන්න කියලා එහෙම පොඩි කොලයක් හරි මොකක් හරි දෙන්න. උගන්වන්නේ මම ඒක උගන්වනවා. මම උගන්වනවා. මොකද මම ඒක ඒ ලෙවල් කාලේ හොඳට ප්‍රැක්ටිස් කරපු එක. හරි මට ලෝක සිතියමක් නැතුව ලෝකේ ඕනම තරක් කියන්න පුළුවන්. ඒක මම කැම්පස් ගියාට පස්සේ ඇති කරගත්ත හැකියාවක් නෙවෙයි. ඒක මම ඒ ලෙවල් කාලෙම ඇති කරගත්ත දෙයක්. ඉතින් මම ඒ ලෙවල් කාලේ මම ක්ලාස් කියපු සර් පන්ති පළවෙනි දවසේම සිතියම් පොතක් පෙන්නලා කිව්වා මේ පුතේ මෙන්න මේ නවීන ගුණසේන පිලිප් ලෝක සිතියම් පොත මම වලට ඒක නිර්දේශ කරනවා ගන්න කියලා සල්ලි තියෙනවා ගන්න රුපියල් 2000ක් විතර එනවා ඒක. නවීන ගුණසේන පිලිප් ලෝක සිතියම් පොත ඉන්න මම ඉස්සරහට කියන්නේ මේක. ඒ පොත ගන්න කියලා පොත පෙන්නනවා. හරිද? ඒක ළමයි 1000ක් විතර ඉඳ පන්තියක තමයි කිව්වේ ඔක. ඊට පස්සේ ඉතින් මම එදා හිතාගත්තා මං කොහොම හරි සිතියම් පොතක් ගන්නවා. එහෙනම් මම මේ ඒ ලෙවල් කාලේ මහා සල්ලි තියෙන පවුලක එකෙක් නෙවෙයි. හරිද? එහෙම එකෙක් නෙවෙයි. එතකොට අප්පච්චි අපේ ඉරේදිරු අසාව කරන්නේ. ඉතින් මං එයාගේ සල්ලි ඉල්ලුවේ නෑ. ක්ලාස් ෆීස් එයා දෙනවා. පන්ති තුනකට ක්ලාස් ෆීස් දුන්නාම ඒ දවස් රුපියල් 950යි පොතක් 950යි 950ක් කියන්නේ දැන් කාලේදී රුපියල් 5000ක් වගේ ලොකු ගාණක් ඒක පුතේ. 2012 මං ඒ ලිව්වේ. ඊට පස්සේ මම සිතියම් පොත ගත්තේ නැහැ. මම සල්ලි එකතු කරා. බස් එකේ යන්න දෙන ඒ සල්ලි පොඩ එකතු කරා. එකතු කරලා මේ ඒත් ගන්න බෑ. ඒත් රුපියල් 200 300 තමයි එකතු වෙන්නේ. ඊට පස්සේ මම 2011 10 හරි 10 අවුරුද්දේ ගෙදර 2011 අවුරුද්ද
කියන්නේ පන්ති පටන් ගන්න අවුරුදු මාස කීපයක් ගියාට පස්සේ අවුරුද්දට මේ සල්ලි දුන්නා ගෙදරින් රුපියල් 1500ක්ද කොහෙද මේ ඇඳුමක් ගන්න. ඩෙනිමකුයි ටී-ෂර්ට් එකකුයි ගන්න සල්ලි දුන්නා. එතකොට මම ඒ අවුරුද්දේ ඩෙනිමකුයි ටී-ෂර්ට් එකකුයි ගත්තේ නැහැ. මං ඇඳුම ගත්තේ නැහැ. මං ගත්තේ සිතියම් පොත. හරිද? උදේ මං කැම්පස් එකේ නිසා. තේරෙනවද? ජීවිතේ සමහර අවස්ථා එනවාට කැප කරන්න දේම. එතකොට මම කිව්වේ මම සිතියම් පොත ගත්තේ. මම මේ සල්ලි වලින් සිතියම් පොත ගත්තා. ඇඳුමක් ගත්තේ නැහැ. ඒ අවුරුද්දේ මං එහෙම අලුත් ඇඳුමක් ගත්තේ නැහැ ඇත්තම කිව්වොත් එහෙම. එතකොට මං අභිමාණයෙන් ඒක කියන්නේ ඒක තමයි කැපකිරීම කියලා කියන්නේ. තේරෙනවද? එතකොට ඒක සල්ලි වියදම් කරන එක පන්ති යද්දී ඉගෙන ගන්න දෙයකට සල්ලි වියදම් කරන එක nothing මට. ඒ දවස්වල. හරිද? සීටි බස් එකේ ගිහිල්ලා සල්ලි එක ඉතුරු කරගෙන සිතියම් කොළ ගන්නවා. හරිද? ප්‍රස්තාර කොළ ගන්නවා. එහෙම කරේ. හරිද? එහෙම කරදර කරලා නැහැ ඉගෙන ගන්න ක්ලාස් පීස් ටික ඉල්ලගෙන තියෙනවා කොහොම හරි කරදර කරලා හරි. එහෙම නැතුව වෙන බාහිර දේවල් වලට එහෙම වියදම් කරලා නැහැ. ඒ දේවල් වල ඉතුරු කරලා ඉගෙන ගන්න දේවල් වලට තමයි සල්ලි වියදම් කරලා තියෙන්නේ. හරිද? එතකොට ඒ කාලේ ඒ කරපු ඉන්වෙස්ට් එක ඒ කරපු ආයෝජනේ මට කැම්පස් යන්නත් අද මේ තැනට එන්නත් මට උපකාරී වෙලා තියෙනවා. ඒ නිසා මේ සිතියම් පොතක් ගන්න. හරිද? මොකද අවුරුදු දෙකක් මේ ලෙවල් කෝස් එක කරනවා. ඔය පොඩි සිතියම් පොත් පාවිච්චි කරලා වැඩක් නැහැ. හරි නවීන ගුණසේන පිලිප් ලෝක සිතියම් පොත කියලා සිතියම් පොතක් තියෙනවා. මම ඒකේ පෙන්නන්නම් ඔයාලට ඉන්ටර්නෙට් එකේ. ඒක තමයි නිර්දේශිත ග්‍රන්ථය. ඒක තමයි නිර්දේශිත ග්‍රන්ථය. ඊට අමතරව ඔයාලා චුට්ටක් හොමින්න දැන් ඒ කියන්නේ දැන් ඔයාලට මේ පාඩම උගන්වද්දි මම කියන්න දැන් ඔයාලට සිතියම් පොත හදනකොට දැන් ලංකාවේ හරි ලෝකේ හරි දේව දාදී අපි නිර්දිෂ්ට ග්‍රන්ථයකින් පුතේ ඒක දාන්නේ තේරෙනවද දැන් උදාහරණයක් ජාතික තලයේ විභාගවලට මේ සිතියම් දාද්දි ඒ සිතියම් ගන්න තැනක් තියෙනවා. ඒතකොට මේ සිතියම් ඔය සාමාන්‍ය සිතියම් පොත් වලින් ගන්න. දැන් ඔයාලට උගන්වන්න අවශ්‍ය ඔක්කොම මගේ ළඟ තියෙනවා. දැන් මේකට කියන්නේ ජාතික සිතියම් සංග්‍රහය කියලා. ඒ තඩේ එකක් මේක බරයි මේ උස්සන් ඉන්නත් බෑ. ජාතික සිතියම් සංග්‍රහය මේ තියෙන්නේ. National Atlas book එක මේ තියෙන්නේ. මේක රුපියල් 10-15000ක් දැන් නම් කීයද මන් දන්නේ නැහැ 15000ක්වත් වෙනවා මේ පොත. හරි එතන මේ සිතියම් පොතේ මේකෙන් උකුටගත්ත දේවල් තියෙන්නේ නවීන සිතියම් ගුණසේන පිලිප් ලෝක සිතියම් පොතේ විතරයි. හරිද ඒක වෙන ඔය ඇට්ලස් කියලා එහෙම තියෙන්නේ. ඒ සිතියම් පොත්වල නැහැ. හරිද මේ ඔයාලට අවශ්‍ය ડોකියුමන්ට්ස් ඔයාලා ළඟ තියෙන ඒවා මේක මේ පුරුදු වෙන්න කරන වැඩක් නෙවෙයි ඈ. ජියෝග්‍රැෆි උගන්වන එක මම පුරුදු වෙන්න මේ ඉස්සෝරින්ම එහෙම කරන එකක් නෙවෙයි. ඒ නිසා අවශ්‍ය දේවල් ඔක්කොම මගේ ළඟ තියෙනවා. ඒ ඔයාලට මේ ජාතික සිතියම් සංග්‍රහය ගැන පවා ඉගෙන ගන්න තියෙනවා. ඒ කියන්නේ මේ සිතියම් හැඳින්වීම කියන කොටසදී මම ඒක උගන්වන්නම්. මොකක්ද ජාතික සිතියම් සංග්‍රහය කියලා කියන්නේ කියලා. එතකොට මේක තියන්නනේ පැත්තකින්. මේ එතකොට පුතේ ඔයා සිතියම් පොතක් ගන්න. සිතියම් පොතක් ගන්න. ඔයාට ලෝක සිතියමක් ලකුණු කරද්දී යද්දී මේ ලෝක සිතියම ලකුණු කරද්දී අනිවාර්යයෙන්ම තැන කොහෙද තියෙන්නේ කියලා බලන්න ඕනේ. ඒක ලෝක සිතියම් පොත බලන්න. මම කියන්නේ මම ඒලල් කරන කාලේ පාඩම් කරපු මිනිහෙක් නෙවෙයි. මම ඉස්සර මේ පන්ති යනවා. හැමදාම පන්ති යනවා. ඉස්කෝලේ යන්නේ මට 180 තිබ්බෙත් නෑ. මට 164යිද කොහෙද තිබ්බේ. ඊට පස්සේ මේ හැමදාම පන්ති යනවා. කිසිම දවසක් පන්ති කට් කරලා නෑ. මම කිසිම දවසක් පන්ති කට් කරලා කිසිම ලෙඩක් හැදිලත් නෑ. අනේ වාසනාවක් උණ හෙම්බිරිතාවක්වත් මට හැදිලා නෑ. පන්ති යන කාලේ මගේ වාසනාවට ලෙඩෙක් නෙවෙයි මම. ලෙඩෙක් නෙවෙයි. මම ඒ නිසා මට මොරාල් එකේ පන්ති ගියා වැටික් කරගත්තා. ඒ වගේම පන්තියේ වැඩක් දෙනවා නම් පන්තියේ සර් යමක් කිව්වොත් ඒක අනිවාර්යෙන් කරන්න. ඒක තමයි මම කරපු එකම දේ. පන්තියේ සර් කිව්වොත් මේ ඊළඟ දවසේ කියවගෙන කියලා කියවගෙන යනවා. පන්තියේ සර් කිව්වොත් මෙන්න මේ අභ්‍යාස කරන් යන්න කියලා කරන් යනවා අනිවාර්යයෙන්ම. උත්තර අහන් ඉන්නවා පන්තියේ දේවල්. අය වටපිට වෙවින් මොනවා කෑ ගැහුවත් නුම් මොනවා මොන රිද්ද කරත් උන් දිහා බලන්නේ නැහැ මම. මගේ පාඩුවේ මං ඉගෙන ගන්නවා. හරිද? ඊට පස්සේ ගෙදර ඇවිල්ලා මොකක් හරි නෝට් එකක් හරි රූපයක් හරි අඳින්න දෙන එක කරනවා 8 වෙද්දි වන් නිදි. මම 8 නිදියන. හරි 8 නිදියනවා මම කවදාවත් 8න් පස්සේ පාඩම් කරලා නැහැ ජීවිතේට පාඩම් කරලා නැහැ මම 8න් පස්සේ. පන්ති ගියා, වැල්ටික් කරා, නෝට්බුක් එක ලස්සනට මේන්ටේන් කරා, සර්ලා කීපු වැඩ ටික කරා. මහ ලොකුවට ඇඟට ගත්තේ නැහැ. නුවරින් 5 ලංකාවෙන් 107. අවුල නැහැ නේ බං. නේ? ඒ නිසා මැරෙන්න ඕනේ. දැන් සමහර කට්ටිය මැරෙන්න හදන. එහෙම ඕනේ නැහැ. හරියට අර සර්පයාගේ බෙල්ලෙන් අල්ලගත්තොත් එහෙම අවුලක් නැහැ. සර්පයාගේ නගුටෙන් අල්ලගත්තොත් එහෙම ඌ දෂ්ට කරනවා. ඒ ලෙවල් වල හරි තැනින් අල්ල ගන්න ඕනේ. මහ ලොකුවට මේ වතුරේ කකුල් දෙක දාගෙන පාඩම් කරන තත්ත්වයටපත් වෙන්න එපා. නෝමල් ආසාවෙන් වැඩේ කරගෙන යන්න. ආසාව මං කියලා දෙන්නම්. මට වැඩේ කරගෙන යන විදිය පිළිවෙලට කරගෙන යනදී මං කරපු දේවල් මම ඔක්කොම කියලා දෙනවා.
උදාහරණයක් පුතේ මම සමහර දේවල් මම්ම ඉගෙනගත් දේවල් තියෙනවා. දැන් මම දැන් බලද්දී දැන් මෙහෙම ලියනවානේ. මේ අපි නෝට් ලියනකොට අපි සාමාන්‍යයෙන් පැය 3ක විතර පේපර් තමයි ලියන්නේ. ඒ සාමාන්‍යයෙන් මේ පෑනේ ක්ලිප් එකක් ගහලා තියෙනවා. දැන් මේක නම් මේ බෝඩ් එකේ ලියන එක පෑනේ ක්ලිප් එකක් ගහලා තියෙනවානේ. ඔය ක්ලිප් එක ඔයා පුළුවන් නම් ක්ලිප් එක ගලවලා අත උඩ මේ මෙහෙම තියන් ඉන්නකෝ පැයක් දෙකක්. ඒ ක්ලිප් එකේ බර ඔයාලට දැනෙනවා. ක්ලිප් එකේ බර දැනෙන. එහෙනම් පුතේ පෑන උඩ ක්ලිප් එක ගහලා ලියනකොට අත රිදෙන්න වැඩි බරක් හේතු වෙන්නේ. මම සාමාන්‍ය අද්දට වුණත් මම රතු පෑනක් අරගෙන ළමයිගේ අස්සම් කරන්න ගත්තා පුතේ. දිනේ දාන්න ගත්තා. මගේ අතින් මේ උඩ තියෙන ක්ලිප් එක පවා ගැලවෙනවා. හරි මම පුරුදු කරපු දෙයක්. මට මේ පෑනේ ක්ලිප් එක ගහන් ලියන්න බෑ. ඒ කියන්නේ ලිය වෙනවා ලියන්න බැරි කමක් නෙවෙයි. මට නිකන් අර පොඩි කාලේ ඒ ලෙවල් කාලේ මම අනිවාර්යෙන් ක්ලිප් එක ගලවලා පැත්තකින් තියෙනවා. මට පෑන සහැල්ලුවට තියෙන්න ඕන. හරිද? මම ඉගෙන ගත්ත දෙයක් ඒක. ඒ වෙලාව ඉතුරු කරගන්න අතරි දින එක මේව කරගන්න මේ පොඩි පොඩි චූටි දේවල් බව මම හිතලා තියෙනවා. තප්පරයක් ඉතුරු කරගන්න මම ඉගෙන ගත්ත දේවල් මම ඉගෙන ගත්ත දේවල් තියෙනවා. මම පුහුණු කරපු දේවල් තියෙනවා. මම ඔක්කොම ආඩ කියලා දෙනවා ඒක. හරිද? මම ඔක්කොම කියලා දෙනවා යාට. එතකොට මම ගෙදර ඇවිල්ලා පාඩම් කරේ නෑ. 8 වෙනකන් ඉද්දිත් මම ඒත් පාඩම් කරේ නෑ. 8 වෙනකන් කරපු එකම දේ තමයි සිතියම් පොත බලන එක. ලෝක සිතියම් පොත පෙරලා බලනවා. කොහෙද දැන් අඩේ ඉතින් අපි පිටරට වලට යන්න පුළුවන් මිනිස්සු නෙවෙයිනි බං අපි ඒ ලෙවල් කාලේ. ඒ නිසා අපි ඉතින් එංගලන්තේ කොහොමද හරි ආසාවෙන් බලනවා. ඩී මෙච්චර ලස්සන තැන් තියෙනව නේද? මෙහි මේව තියෙනවා. නගර කුම්පුලුව. තේනවා. ලෝක සිතියම් ලකුණු කිරීමේ තැන් 10න් 10ම ෂුවර් මට. 10ම ෂුවර්. වා විශ්වාස කරන කැම්පස් එකට ගිහිල්ලා කැම්පස් එකේ ෆස්ට් සෙකන්ඩ් ඉද්දි අපිට තිබ්බා ෆස්ට් ඉයර් ඉද්දි සබ්ජෙක්ට් එකක් තිබ්බා පොලිටිකල් ජියෝග්‍රැෆි කියලා සෙකන්ඩ් පොලිටිකල් ජියෝග්‍රැෆි ඒකේ උගන්වපු සර් හෙන්නායක සර් කියලා සර් කෙනෙක් ඒ සර් ආපු ගමන් දෙවෙනි සතියේ පළවෙනි සතියේ කිව්වා ඔයාලට ලෝක සිතියම් මාක් කරන්න එනවා කියලා කැම්පස් එකේ ගියාට පස්සේ කට්ටිය හිතුවේ මේ ආයෙ සිතියම් ලකුණු කරන අභ්‍යාසෙ ඉන්නේ නැතිව කියලා ඊට පස්සේ පළවෙනි දවසේ අභ්‍යාසයෙන් මට ලකුණු 30න්ද කොහොමද 30ම තිබ්බා අනිත් ඒ උන්ට 4යි 5යි යකෝ කැම්පස් සිලෙක්ට් වෙලා කැම්පස් එකේ ඉන්නේ උන්ට 30න් 4යි 5යි ලකුණු මට 30න් 30යි ඊට පස්සේ සතියේ තේ අභ්‍යාස කරනවා අපේ කැම්පස් එකේ අර මේ මෙහෙම තියෙන අර වල කියලා එකක් තියෙනවා නේද ඔයාලා දන්නවනේ වල ඒක වගේ GT කියලා එකක් තියෙනවා GT එකේ මෙන්න මේ බංකුව ඊට පයික පස්සෙන් තියෙන බංකුව ඊට උඩින් තියෙන මෙහෙම ඉඳන් තියෙන අර පළක වගේ තියෙන්නේ හරිද මේ ඉතින් ඔයා විශ්වාස කර මම මැද හරියේ හිටියේ දෙවෙනි දවසේ අභ්‍යාස කරද්දි මට පිටිපස්සෙන් ඔක්කොමලා මම තමයි ඉස්සරහම හිටියේ ඒකට හේතුව මගෙන් බලාගෙන කරන්න අභ්‍යාසය. තේරෙනවද? ඒක ඒ අභිමානය මම ඒක කියන්නේ මම සිතියම් පොත පාවිච්චි කරපු මිනිස්සෙක්. තේරෙනවද? ලෝක සිතියම් පොතක් ගන්න. මම පෙන්නන ලෝක සිතියම් පොත මොකද්ද කියලා. ගේම් එකක් මම කියලා දුන්නේ නැද්ද ගිය සතියේ? World Map Quiz කියලා ගේම් එකක් කියලා දුන්නේ නැද්ද ඔයාලට? ඒ ගේම් එකක් දාන්න ඒක ඉතින් මේ ඒක ගැහුවා කියලා මේ ලොකු දැනුමක් එනවා. හැබැයි ලෝක සිතියම් පොතක් තරම් එකක් එන්නේ නැහැ. හරිද? මේ ඕවින් ලෝක සිතියම් පොත පෙන්නන්නම් දැම්ම මේකේ කවර වෙනස් ඇති මේකේ කවර සමහර වෙලාවට වෙනස් ඇති මේකේ මේ තියෙන දේවල් හොඳට බලන්න මොඩර්න් ස්කූල් මෙන්න මේක තමයි ඇට්ලස් බුක් එක ඔවින්ද චුට්ටක් ඉන්න මේ ගණ්ඩ එපා සහ ගණ්ඩ කියලා කියනවා සමහර දේවල් මෙන්න මේක තමයි ඔය ඇට්ලස් බුක් එකේ මුල මේ මෙහෙම සිතියමක් තියෙන්නේ මේ මෙන්න මේකේ නම සිංහල එක ගන්න ඉංග්‍රීසි එක එහෙම ගන්න එපා මේ රුපියල් 2000ක් විතර වෙනවා 2500ක් විතර වෙයි වෙන සිතියම් පොත මේ නවීන ගුණසේන ෆිලිප් ලෝක සිතියම් පොත නවීන ගුණසේන ෆිලිප් ලෝක සිතියම් පොත මේක තමයි පොත හරි මේකේ තියෙන පොඩි එක්කුත් තියෙන එක ගන්න එපා හරිද ඒක ගන්න එපා ඕවින්ද ඉස්සර ඕකේ කවරේ මේක ඉස්සර ඕකේ කවරේ මේක ඒතර පරණ සිතියම් පොතක් තිබ්බොත් ඔයාලගේ අයියලා කරලා ඒක ගන්න ඒ ලෙවල් කරපු අයියලා කරලා ඉන්නවනම් සිතියම් පොතක් තියෙනවද කියලා අහන්න එයාලඟ. එයාලඟ තියෙන්නේ ගුණසේන පිලිප් ලෝක සිතියම් පොතක්. පිට කවර මේක වුණත් කමන්නේ ගන්න. අවුලක් නැහැ. ගොඩක් මගේ අතේ මේ වෙලාවේ නෑ. ඇත්තම කිව්වොත් එහෙම පන්ති හිටිය ළමයේ කේ ළමයට සිතියම් පොතක් නැහැ. මාන්තිම කාලා මේක පාවිච්චි කරපන් කියලා දුන්නා. මම හැම අවුරුද්දකම මොකෙක් හරි වෙන කුම්මේ කියනවා සිතියම් පොතක් ගන්න තියෙක ඒකට හරි දීලා මේක කරපන් කියලා බලා ගන්න කියලා කියනවා. මම මේක මගේ පොත දුන්නා. ඒක මගේ නැත්තේ. මේක ඉස්සර එකක්. මේක තමයි 2006 දැන් මගේ ළඟ තිබ්බ සිතියම් පොතේ පිට කවරේ මේක.
මෙන්න මේක. දැන් අලුත් version එක තමයි ඔයාලට මුලින් පෙන්නුවේ. මේ වගේව ගන්න එපා ඈ. හරිද? මේ සිතියම් පොත 3-8 ශ්‍රේණි සඳහා ඊයා. 3-8 ශ්‍රේණි වලට ඒවා ගන්න එපා. හරිද? මේ වගේව ගන්න එපා. මේ සරසබි කියලා එකක් තියෙනවා. ඒ කිසි දෙයක් ගන්න එපා. මෙන්න මේක තමයි සිතියම් පොත. මම ආයවතාවක් ඔයාලට කියනවා. මෙන්න මේක සිතියම් පොත ඔයාගේ. මෙන්න මේක සිතියම් පොත. මේක රුපියල් 2500ක් 2000ක් 2000 3000 ගාණක් තමයි මේ සිතියම් පොත 3500ක් වෙන්න පුළුවන් සමහරවිට. ඒක මේ ඔයා ගිහින් ගන්න නැත්නම් ඉංග්‍රීසි මීඩියම් එකක්වත් ගයි සමහරට අම්මලා තාත්තලාට කිව්වට පස්සේ ඉංග්‍රීසි මීඩියම් එකක්වත් උන්දලා ගයි ඈ. එහෙම වුණොත් එහෙම ඔයාලට කෙල වෙනවා. මේ මාරු කරගන්න පුළුවන් නම් අවුලක් නැහැ. එහෙම නැත්නම් ප්‍රශ්නයක් වෙනවා. එතකොට මේ සිතියම් කියන මාතෘකාවේදී ඔය ලෝක සිතියමක් මාක් කරද්දී ඒ සිතියම මාක් කරද්දී තැන් මෙතනක් දැනගෙන හරියන්නේ නැහැ. ඒකට තියරියක් තියෙනවා. ඒ තියරිය තමයි සම්මත වර්ණ හා සංකේත ටික. දැන් මම අද පන්තියේදී ලෝක සිතියමක් ලකුණු කරද්දී අපි යොදා ගන්න සම්මත වර්ණ ටිකයි සංකේත ටිකයි කියනවා යාට. ඔයා නෝට් එක ලියා ගන්න. ඔයා නෝට් එක ලියාගෙන ඔයා ලබන සතියේ එනවා ලෝක සිතියම් පොතක් නෙවෙයි. පොත හදිස්සියක් නෑ, ගලබලයක් නෑ. ගන්න හිමීට ගන්න සල්ලි එකතු කරලා හරි ගන්න. අම්මලා තාත්තලා සල්ලි තියෙනවා නම් ගන්න අවුලන්නේ. මේ ඔයා ගේන්න ඕනේ රටවල් බෙදපු ලෝක සිතියමක් ලබන සතිය පන්තියේ එනකොට. මම ඔයාලට දැන් ටිකක් මාක් කරනවා. අද දෙන නෝට් එකට අදාළව සිතියමක් මාක් කරන්න කොහොමද අභ්‍යාසයක් පන්තියේදී කරනවා. හරිද? මම ඩිස්ප්ලේ කරනවා. සිතියමක් කම්පියුටර් ඩිස්ප්ලේ කරනවා. ෆයිල් කරනවා. හරි. එතකොට අපිට මේ පාඩමේ මුල තියෙන්නේ ඔන්න ඔය සිතියම් ලකුණු කිරීම කියන අභ්‍යාසය. ඊට පස්සේ සිතියම් හැඳින්වීම කියන එකේදී ඉගෙන ගන්න තියෙන්නේ සිතියමක් කියන්නේ මොකක්ද? ඊට පස්සේ සිතියම් ඔය දැන් ත්‍රිමාන ලෝකයේ තියෙන දේවල් ද්විමාන තලයකට හඩදාසයට ගද්දී පාවිච්චි කරපු ක්‍රම මොනවද? අක්ෂාංශ දේශාංශ කියන්නේ මොනවද? ඒ ගැන ඉගෙන ගන්න තියෙනවා. ඒකේ තියෙනවා සිතියම් වර්ග කියලා. සිතියම් වර්ග දෙකක් තියෙනවා. තේමා සිතියම් සහ භූලක්ෂණ සිතියම් කියලා. තේමා සිතියම් ගැන තමයි එතන කතා කරන්න තියෙන්නේ. භූලක්ෂණ සිතියම් ගැන පොඩි හැඳින්වීමක් කරනවා. ඊට පස්සේ 1/50 භූලක්ෂණ සිතියම් තමයි ඒක තමයි පාඩම. ඒතකොට ඒක අනිවාර්ය ලකුණු 20ක ප්‍රශ්නයක් එනවා. මම කියන 1/50 අර තුන්වෙනි මාතෘකාවක් ලියලා තියෙනවා. ඒකෙන් අනිවාර්යෙන් ලකුණු 20ක ප්‍රශ්නයක් අනිවාර්ය එකක් එනවා. ඒ වගේම ඔය දැන් අද මුලින්ම දෙන්නේ එක කියලා කොටසක්. ඒ කියන්නේ ලෝක සිතියම් ලකුණු කිරීම අනිවාර්ය ලියන මැප් මාකින් එකක් එනවා. ඒකත් ලකුණු 10යි. ඒතකොට ලකුණු 30ක්. දැන් අද උගන්වන මේ තියරියට ලකුණු 10යි. මේ පාඩමේ අවසානයේ උගන්වන 1/50 සිතියම් පාඩම ලකුණු 20යි. ලකුණු 30ක් අනිවාර්යයි. මේ සිතියම් පාඩමේ. තේරෙනවද? එතකොට මැද තියෙනවනේ සිතියම් හැඳින්වීම සහ සිතියම් වර්ග කියලා. ඔය තේමා සිතියම් ගැන මේ කරන්න තියෙනවා. ඒකෙන් පුතේ ප්‍රැක්ටිකල් පේපර් එකේ තෝරගන්න ප්‍රශ්නයක් එනවා සමහර වෙලාවට. ලකුණු 15ක. ඒක නොකර ඉන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒකත් කරාගල හිතපංගෝ. ඒකත් තෝරගෙන කරාගල හිතපංගෝ. ඒක ලකුණු 15යි. මැප් මාකින් එකට 10යි, අරකට 15යි, අරකට 20යි. 20යි 35යි 45. හරි. ඔයාව මතක තියාගන්න. ඔයා මගේ පුතේ මේ පාඩම තමයි සරටම ඉගෙන ගන්න ඕන පාඩම. හරිද? ෆස්ට් පේපර් එකේ පළවෙනි පේපර් එකේ තියෙන්නම පුතේ ලකුණු කීයද? ලකුණු 100යි. පළවෙනි පේපර් එකේ ලකුණු 100න් ලකුණු 45ක් ගන්න පාඩම තමයි මොකද්ද? සිතියම් පාඩම. ප්‍රැක්ටිකල් කරන්න ඕනේ බම් මේක. මේක print දීලා කොහොමද මේක? පිස්සුද? මේක කොහොමද print දෙන්නේ ළමයිට? පිස්සු කතා කරන අතින් අකුරක් නෑ රතින් ලියවන්නේ නිසා. හරිද? සීන් එකේ ඉන්න ඔයාගේ ලකුණු 45ක් හෝ 30 හෝ ගන්නවා නම් අනිවාර්යෙන් ඔක්කොම ගන්න විදිහට අඩු ගන්නන්න. හරි? චේ. 1/50 සිතියම් පාඩම ගැන පොඩ්ඩක් පෙන්නන්නම් දේවල් ටිකක් ඔයාට. ඒ පාඩමේ මේ ඔයාලට පේනවද දන්නේ නැහැ මම මේ ෂෙයා කරන එක. පුතේ ඔයාලට පේනවද මේ පේනව නේද? මම ෂෙයා කරන එක පේනවා. මේ තියෙන්නේ මේ මගේ අත මේ තියෙන්නේ. මේ අපේ කැම්පස් එක පෙරදින කැම්පස් එකේ කාටෝග්‍රැෆි රූම් එක මේ තියෙන්නේ. මේ මගේ බෑග් එක කැම්පස් එකදී මේ ඒ දවස්වල ඉඳලා ඔය මේ උගන්නන්න උණක් තිබ්බා. ඉතින් ඒ නිසා ෆොටෝ එහෙම ගහගත්ත ළමයිට පෙන්නන්න. මේ සිතියමක් මගේ ළඟ තියෙනවා. එතකොට ආට ඔන්ලයින් කරද්දි මේක ඉතින් සිතියම මෙහෙම තමයි පෙන්නන්න වෙන්නේ. 1/50 සිතියමක් මගේ අතේ සයිස් එකයි 1/50 සිතියමක එක සිතියමක ප්‍රමාණය හිතා ගන්නකො. මේ තියෙන නුවර සිතියම මේ වගේ පුතේ තව සිතියම් තියෙනවා මේ. මේ තියෙන්නේ 1/50 නුවර සිතියම් මේ තියෙන්නේ. හරි නුවර සිතියම් මේ තියෙන්නේ. එතකොට මේ සිතියම් ගැන ඉගෙන ගන්නවා අපි. මේ සිතියමක් වාට විභාගයට අහන්න මේකේ තෝරාගත්ත කොටසක් තමයි ඔයාට දෙන්නේ වර්ණ සිතියමක් විදිහට. ඒකේ තියෙන ලක්ෂණ ඔයා ඉගෙන ගන්නවා.
මේකට පස්සේ සිතියමක වටේ තියෙන්නේ මොනවද? ඇතුලේ තියෙන්නේ මොනවද? ඒ ඔක්කොම ඉගෙන ගන්නවා අපි මේ ඔක්කොම කඩලා ඔයාට ඔන්ලයින් උගන්වන්න පුළුවන් විදිහට පහසු විදිහට ඔක්කොම මම ෆොටෝස් ගහලා ඔයාට අවශ්‍ය විදිහට සෙට් කරලා දෙන්න. කිසි දෙයකට බය වෙන්න බෑ. ෂීට් නම්බර් එක මේ ඔක්කොම තියෙනවා මගේ ළඟ. හරිද? ඒ ඔක්කොම තියෙනවා. ඊට අමතරව ඔයාට තව දේවල් ටිකක් පෙන්නොත් මේකට 50000 පාඩමේ ඔයාට උගන්වන්න තියෙන ටික ඔය සමෝච්ච රේඛා. හරිද? මේ සමෝච්ච රේඛාවෙම කොහොමද අපි අඳින්නේ? හරිද? ඒවා කොහොමද ඇත්ත ලෝකේ පේන්නේ? ඔක්කොම ඔයාට පැහැදිලි කරනවා. කිසි දෙයකට බය වෙන්න බෑ. මේ තියෙන්නේ මං හිතන්නේ පේනවා ඇති. ඕපන් වුණාද දන්නේ. කොහොම ඉන්නේ? මේක වෙනම ගියෙම ඉන්නේ. ඒක ඉමේජ් එකක් විදිහට ගියේ. හරි මේ තියෙන්නේ. මේ ඇත්ත ලෝකයේ තියෙන ඇත්ත ලෝකයේ පුතේ කඳු තියෙන්නේ මේ මෙහෙමයි. ඒතකොට ඇත්ත ලෝකයේ කඳු තියෙන්නේ මෙහෙමයි. ඒතකොට කඩදාසියක අපිට එකට වරද සිතීමක කඳු තියෙන්නේ මෙහෙම. ඒතකොට මෙහෙම තියෙන කඳු මෙහෙම කොහොමද හිතාගන්නේ? ඒ ඔක්කොම කියලා දෙනවා යාට. හිතන විදිහ පවා උගන්වනවා ඈ. හරිද මේ ඔක්කොම මගේ ළඟ විස්තර තියෙනවා. දැන් මේ පළවෙනි දවසේ නිසා ඔයා බලනවා ඇති. මේ කොහෙම පුනේ බෝඩ් එක දාගෙන ඒකේ ලියනවා. ඒක පිස්සුද බං අවශ්‍ය දේවල් ඔක්කොම තියෙනවා මගේ ළඟ. ගත්තේ නෑ එළියට. මේ වාට උගන්වන්නේ මේ කම්පියුටරේ. මේ ඩෙස්ක්ටොප් එකක් මේ තියෙන්නේ. මෙතන තමයි කැමරාව තියෙන්නේ. හරිද? හරිද? අතන ලැප්ටොප් එක අතන බිම මේ බිම හරි වගේ තියලා තියෙන අතන ලැප්ටොප් එක තියෙන්නේ. මෙතන ස්මාර්ට් බෝඩ් එක. හරිද? තව හදිස්සියේ මොකක් හරි වුණොත් එහෙම මේ ෆෝන් එකට සෙට් කරගෙන ෆෝන් එකකින් හරි පන්ති කරන්න පුළුවන්. අවුලක් නෑ. මයික් තියෙනවා. ඔයාට අවශ්‍ය දේවල් ඔක්කොම සම්පාදනය කරලා දිනේ. ආ මුල් දවස්වල වා හිතනවා නම් නෑ ෆැසිලිටිස් මදි. පන්ති මෙහෙමයි කියලා එහෙම එකක් නෑ. ඔයාට ටියුට් එකේ අතට හම්බ වෙද්දී ඔයාට තේරෙයි අඩම්මරුනි මේක ෆිසිකල් පන්ති මොන හරි විදිහට ෆිසිකල් පන්තියන් කියලා. ඒක සාමාන්‍යයෙන් ඔය මුල පළවෙනි දවස්වල ඉඳලා සමහර එක්කෝ යනවනේ පන්ති. ඒ අනේ උන්ට ඉතින් පස්සේ කාලෙක දුක හිතෙනවා. හරි පස්සේ කාලෙක දුක හිතෙනවා ඈ. හරි අවුලක් නැහැ. දැන් පුතේ ඔයාට මේ පාඩම උගන්වලා අවශ්‍ය දේවල් ටික පැහැදිලි කරන්න. දැන් ඕකෙන් ඔයා මාතෘකා තුනක් ලියාගත්තා. ඒකෙන් පළවෙනි මාතෘකාව ලියාගන්න මෙහෙම. සිතියම් ලකුණු කිරීම කියලා මාතෘකාවක් ලියාගන්න. සිතියම් සිතියම් ලකුණු කිරීම. හරි. මෙන්න මේ ඉංග්‍රීසි වචනේත් ලියාගන්න. සිතියම් ලකුණු කිරීම කියලා ලියලා මේ ඉංග්‍රීසි වචනේත් ලියාගන්න. මැප් මාකින් කියලා කියන්නේ ඒකට. මැප් මාකින්. මම මේ කොටස් කොච්චර වැදගත්ද කියලා උගන්වන්නේ පේපර් එකේ කොච්චර ලකුණක් කොච්චර අවධානය යොමු කරන්න ඕනද කියනවාද කියලා නෝට් එකකුත් දීලා. නෝට් එකකුත් දීලා තමයි මම මේක උගන්වන්නේ. එතකොට ළමයිට දැනෙනවා වැඩි. නැත්නම් නිකන් පාඩමක් පටන් ගන්න ඒක එහෙමනේ ඉන්නේ. එහෙම නෙවෙයි. මේකෙන් කොච්චර ලකුණක් එනවද අනිවාර්ය ප්‍රශ්නයක්ද මේක කියලා නෝට් එකක් දීලා තමයි මේක පැහැදිලි කරන්නේ. හරි. සිතියම් ලකුණු කිරීම මැප් මාකින් කියලා ලියලා පුතා මෙන්න මෙහෙම ලියාගන්න. මෙන්න මෙහෙම ලියාගන්න යටින්. උසස් පෙළ භූගෝල විද්‍යා විෂයේදී උසස් පෙළ භූගෝල විද්‍යා විෂයේදී උසස් පෙළ භූගෝල විද්‍යා විෂයේදී පළමු ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ පළමු ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ අනිවාර්ය ප්‍රශ්නයක් ලෙස ලෝක සිතියමක් ලකුණු කර දැක්වීම ඇත. ලෝක සිතියමක් ලකුණු කර දැක්වීම ඇත.
වරහන් ඇතුලේ ලකුණු 10 කියලා. ලකුණු 10 අනිවාර්ය කොටසක් ඈ. ලකුණු 10. හරි. දැන් මේක ලබන සතියේම කරනවද නැත්නම් කියලා මම කල්පනා කරේ. ඔයාලා ලබන සතිය පන්තියට යනකොට රටවල් වෙන් කරපු ලෝක සිතීමක් අරන් යන්න පුතේ අනිවාර්යයෙන්ම. ඊට අමතරව පාට පැන්සල් එකක් ඕන ඔයාට. ඒ පාට පැන්සල් එක 6ක් තිබ්බනම් ඇති. මේ පාට ටික තිබ්බනම් ඇති. පෙන් පෙට්ටියක්ම ගන්න ඕනේ නැහැ. රතු පාට ඕනේ, නිල් පාට ඕනේ, කොළ පාට ඕනේ, කහ පාට ඕනේ, දුඹුරු පාට ඕනේ. ඔය තැඹිලි හරි රෝස වගේ පාටක් තිබ්බනම් ඇති. 6ක එකක් තිබ්බනම් ඇති. දැන් පාට පැන්සල් තියෙනවා අර එකම පාට පැන්සලේ උඩ නිල් පාට යට රතු පාට ඒ වගේ 6ක් ගත්තා නම් නිකම්ම 12ක් වාට තියෙනවා. රුපියල් 100ක් 150ක් 200ක් 250ක් විතර වෙයි. දන්නේ නැහැ කීයද කියලා. මට කීයක් හරි වෙයි. ගන්න පාට පැන්සල් එකක් අනිවාර්යයෙන් ප්‍රැක්ටිකල් ජියෝග්‍රැෆි වලට හොඳ පැන්සලක් තියන් ඉන්නවා. කටර් එකක් තියන් ඉන්න, ඉරේසර් එකක් තියන් ඉන්න. අඩි රූලක් ඕනේ. අඩි රූල කියන්නේ පුතේ ඉරි ගහන්න නෙමෙයි අඩි රූල ඕනේ. අඩි රූල අවශ්‍ය මොකේද? මනින්න ඕනේ. එස ඉලක්කම් තියෙන අඩි රූලක් තමයි යාට ඕනේ. 30 අඩි රූලක් තියෙනවනම් ගොඩක් හොඳයි. 30 ඔය කැඩෙන්නේ නැති අඩි රූල් තියෙනවනේ ඇලුමිනියම් වලින් එහෙම. දන්නව නේද? 30 අඩි රූලකුයි 15 එක්කුයි දෙකම තියාගන්න. මං ඉස්සරහට යද්දි කියන්නම් ඔයාලට. ඒකට හේතුව අපිට ඔය දැන් සමහර තේවල් තියෙනවා ඔය ප්‍රත්තාරේ අඳිද්දිට මේ 15ට වැඩිය ගන්න වෙන අවස්ථා තියෙනවා සිරස් අක්ෂි. ඒතර එකපාරටම අපි එකපාරටම ඕක ගන්න පුළුවන් පුතේ 30 අඩි රූල තිබ්බොත් එහෙම. 30 නෙද 20වත් තියෙනවා. ඒ 31ක් අවශ්‍ය නැහැ. අඩි රූල 15ට වඩා 20 වගේ එකක් අරන් තියාගත්තා නම් ඇති. ආයේ 15 20 දෙකම ඕනේ නැහැ. 21ක් හොඳයි. එහෙනම් 20ට තියෙන අඩි රූල මම දැකලා තියෙනවා. දැන් ළමයි ළඟ තියෙනවා. හරි මම මේ අවශ්‍ය ටික කියන්න ඉස්සරහට දැනට ඔයාට මේ ඔය ලෝක සිතියම් ලකුණු කරද්දී සම්මත වර්ණ හා සංකේත ටිකක් තියෙනවා. අන්න ඒකේ නෝට් එක දෙන්නයි යන්නේ. හරිද? පුතේ. පූලක් අතහැරලා මෙන්න මෙහෙම ලියන්න. තරුවක් දාලා. ලෝක සිතියම් ලකුණු කිරීමේදී භාවිත කරන ලෝක සිතියම් ලකුණු කිරීමේදී භාවිත කරන සම්මත වර්ණ හා සංකේත සම්මත වර්ණ හා සංකේත හරි මෙහෙමයි ලියන්න නෝට් එක ලියලා මම එහෙම නතර කරනවා පන්තිය හරිද නෝට් එක කියන්නේ මේ මෙහෙමයි ලියන්නේ දැන් අපි තුමු දැන් ඔන්න කාන්තාර කියලා උදාහරණයක් වදෝරා තරුවක් අංක දාන්න එපා මම කියන හරි පුතේ කියන්නේ කාන්තාර කියන කාන්තාර කියලා ලියන්න කාන්තාර ඉස්සරින් මම දෙන නෝට් එක කහ පැහැයෙන් සේයා කර කළු පැහැයෙන් නම් කර. ඒ කියන්නේ පුතේ කාන්තාරයක් කියලා තිබ්බොත් ඒ කාන්තාරේ තියෙන හරිය කහ පාටින් පාට කරනවා. සේයා කරනවා කියන්නේ පාට කරනවා. නම් කරන්න ඕනේ කළු පාටින්. ඔන්න සහාරා. සහාරා කියලා කළු පාට පෑනේ ලියන්න. හරිද? එහෙම තමයි නෝට් එක දෙන්නේ. හරි. ඔයා ලියා ගන්න මෙහෙම නෝට් එක පළවෙනි තරු ලකුණ රටක් හෝ ප්‍රදේශයක් රටක් හෝ ප්‍රදේශයක් පළවෙනි තරු රටක් හෝ ප්‍රදේශයක් ඒ ඉස්සරේ එරි කැලක් ගහලා ලියන්න එයා ඊළඟ ඉවරලාම තමයි ඊළඟට යන්නේ ලියන්න රටක් හෝ ප්‍රදේශයක් ලියන්න රතු තැඹිලි කමද ලියන්න රතු තැඹිලි ඔය කියවගේ එකකින් පාඩ කරන්නේ රතු තැඹිලි රෝස් දම් රතු තැඹිලි රෝස දම් වැනි වර්ණ වලින් එකකින් ඔක්කොම ගන්න ඇදී දුන්නා වගේ වැනි වර්ණ වලින් එකකින් සේයා කර වෙන පාඩ ගන්න පුළුවන් මම කියන්නම් ඉව වැනි වර්ණ වලින් එකකින් සේයා කර කළු පැහැයෙන් නම් කරයි කළු පාට පෑනේ ලියන්න ඕනේ කළු පැහැයෙන් නම් කරයි කොහොමද කරන්නේ රටක් හෝ ප්‍රදේශයක් ආවොත් එහෙම ඔය මං කියව පාට වලින් පාට කරනවා ඒ අදාළ ප්‍රදේශේ අපි දැනගන්නත් ඕනේ ඒ ප්‍රදේශේ පාට කරලා කළු පාටින් තමයි නම් කරන්නේ
අනිත් එක හොඳට මතක නම් කරද්දී ළඟම ලියන්න ඕනේ. දැන් උදාහරණයක් අපි ලොකු රටක් නම් ආවොත් එහෙම ඒක තද පාටි රතු පාටින් පාට කරන්න එපා. නිකන් නිකන් ලාවට රෝස පාටින් තැඹිලි පාටින් වගේ පාට කරලා රට ඇතුළේ ලියන්නේ. පොඩි රටක් නම් රතු පාටින් වගේ පාට කරනවා. ඒකල මුහුදේ හරි ලියනවා ළඟම. ඒක අවුලන්නේ. ඊතල ගහන්නේ නැහැ මතක තියාගන්න ඕනේ. සිතියම් ලකුණු කරද්දී ඊතල ගහන්නේ සම්පූර්ණ වැරදි. සම්පූර්ණ වැරදි. ඉතිහාසයට සහ භූ විද්‍යාවට ඊතල කියන්නේ සම්මත වර්ණ සංකේතයක් නෙවෙයි. ඊතල ගහලා මාක් කරන්න එපා. කවුරු හරි ඔයාලට උගන්වන්න ගුරුවරයෙක් හරි හම්බ ගුණෙක් වූ ඈ. කවදාවත් ඒ වැඩේ කරන්න එපා. ඊතල ගහන්න එපා. ළඟම ලියන්න ඕනේ. හරි? ෂිප් ඈ. ලියන්න ඊළඟ එක ඊළඟ තරුව කාන්තාර. කාන්තාර. කාන්තාර ඉස්සර ලියාගන්න. කහ පැහැයෙන් සේයා කර කළු පැහැයෙන් නම් කරයි. කහ පැහැයෙන් සේයා කර කළු පැහැයෙන් නම් කරයි. තව එකක් ගංගා. ගංගා. ගංගා ඉස්සර ලියන්න නිල් පැහැයෙන් දක්වා ඒ කියන්නේ ගඟ අඳිනවනේ දිගේ නිල් පැහැයෙන් දක්වා නිල් පැහැයෙන් නම් කරයි. ගඟ දිගේ නම ලියන්න ඕන. නිල් පැහැයෙන් දක්වා නිල් පැහැයෙන් නම් කරයි. නිල් පැහැයෙන් දක්වා නිල් පැහැයෙන් නම් කරයි. ඊළඟ එක සමුද්‍ර සංධි. සමුද්‍ර සංධි. සමුද්‍ර සංධි ඉස්සර ලියාගන්න. කළු පැහැති ඉරකින් හෝ කඩ ඉරකින් දක්වා ඒ ඔක්කොම මම පළවෙනි දවසේ පෙන්නලාම දෙන්නම්. මැප් එක මම මාක් කරපු එකම පෙන්නන්න බය වෙන්න එපා. කළු පැහැයෙන් ඉරක් හෝ කඩ ඉරක් ලෙස දක්වා කළු පැහැයෙන් නම් කිරීම. කළු පැහැයෙන් ඉරක් හෝ කඩ ඉරක්. කඩ ඉර කියන්නේ මොකද්ද දන්නව නේද? ඉරක් හෝ කඩ ඉරක් ලෙස දක්වා කළු පැහැයෙන් නම් කිරීම. ඊට පස්සේ තුනක් තියෙන එක ළඟ ඔන්න බොකු මුහුදු විල්. බොකු මුහුදු විල්. කමාදාලේ තුන් දෙනාම ලියන්න. බොකු මුහුදු විල්. බොකු මුහුදු විල්. ඉස්සරේ ලියන්න පුතේ බොකු මුහුදු විල් මාක් කරන්නේ නිල් පැහැයෙන් සේයා කර නිල් පැහැයෙන් නම් කරයි. පැහැයෙන් නම් කර. නිල් පැහැයෙන් සේයා කර නිල් පැහැයෙන් නම් කරයි. ඊට පස්සේ ලියන්න වනාන්තර තෘණ භූමි ඊළඟ වාගේ. වනාන්තර ඇල එනකම එකක් තෘණ භූමි. වනාන්තර තෘණ භූමි. වනාන්තර තෘණ භූමි කියන එක පුතේ ලියන්න ඉස්සරහින් කොළ පැහැයෙන් සේයා කර කළු පැහැයෙන් නම් කරයි. කොළ පැහැයෙන් සේයා කර කළු පැහැයෙන් නම් කරයි. කොළ පැහැයෙන් සේයා කර කළු පැහැයෙන් නම් කරයි. ඊට පස්සේ ගිනි කඳු. ගිනි කඳු. ගිනි කඳු ලියන්නේ මෙහෙම ඉස්සරහින් රතු ත්‍රිකෝණයක් ඇඳ පොඩි එකක් ත්‍රිකෝණය කියන්නේ මේ උඩ අතට මේ මෙහෙම තියෙන්නේ ත්‍රිකෝණය මෙහෙම උඩ අතට දන්නවනේ රතු ත්‍රිකෝණයක් ඇඳ කළු පැහැයෙන් නම් කිරීම චූටි ත්‍රිකෝණයක් අඳින්නේ
බොහොම චූටි එකක්. ඒක පාට කරන. ඒක රතු පාට පෑනෙන් කරාට කමක් නැහැ. සංකේතي දෙන්නට කමන්නේ රතු පාට පෑනෙන් අකුරු ලියන්න බෑ වුණාට. රතු පැහැති ත්‍රිකෝණයක් ඇඳ කළු පැහැයෙන් නම් කරයි. ත්‍රිකෝණය ඇඳලා පාට කරනවා. චූටි එකක් ඈ. බොහොම චූටි එකක්. මම ඒක මාක් කරපු එක පෙන්වන්නම්කො ලබන සතියේ. එතකොට ආර බලන්න පුළුවන්. රතු පැහැති ත්‍රිකෝණයක් ඇඳ කළු පැහැයෙන් නම් කරයි. දැන් අපි ගිනි කන්ද නම් ෆුජියමා කියලා. ෆුජියමා තියෙන තැන චූටි තරුවක් ඇඳ තරුවක් මේ ත්‍රිකෝණයක් ඇඳ කළු පාටින් ෆුජියමා කියලා ලියුවා. එහෙම කරන්නේ මේ රතු පාට පෑනෙන් අකුරු ලියන්න බෑ තහනම් වලට. සිතියම් පොතක ඉරි ගහන්න බෑ. පාට කරන්න පුළුවන් එකම දේ තමයි සංකේතයක් රතු පාට පෑනෙන් රටක් චූටි රටක් රතු පාට පෑනෙන් පාට කරත් අවුලන්නේ. ඇයි පෑනෙන් පාට කරේ එහෙම ලකුණු කපන්නේ නැහැ. මේ මොඩියෝ තමයි කියන්නේ රතු පාට පෑනෙන් වර්ණ දාපුවාම එහෙම නැහැ. පාට කරන ඒවා කරන්න පුළුවන්. අකුරු ලියන්න බෑ හැබැයි ඈ. ඊළඟේ පුතේ අගාධ මරියානා අගාධ වගේම අගාධ අගාධ පුතේ අර ත්‍රිකෝණේ අනිත් පැත්ත හරවලා මේ මෙහෙම දැන් අර ත්‍රිකෝණේ මෙහෙමනේ අර ත්‍රිකෝණේ මෙහෙම අනිත් පැත්ත කළු පාට ත්‍රිකෝණයක් අනිත් පැත්ත හරවලා අඳින්න කොතනම අගාධ කියන හරියේ කළු පාට ත්‍රිකෝණය මෙන්න මේ අතර තියෙනවා යට අතට ජංගිය වගේ මෙහෙම තියෙනවා හරි වෙන නෑ බං උදාහරණ කියන්න ඒක ඒ වගේ නේද මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් කළු පාටින් අඳින්න කළු පාටින් අඳින්න මේ පොඩි එකක් අගාධ. ඒතකොට මේ අගාධේ එතන මාක් කළා ඒ ත්‍රිකෝණයට යටින් මේ මරියානා හරි ටොංගා හරි මොකක් හරි අගාධ නම ලියන්න. අගාධ හරි ඊට පස්සේ නැමෙති කඳු අලුත් එක කඳු. කඳු ලියන්න දුඹුරු පැහැයෙන් සේයා කර කළු පැහැයෙන් නම් කරයි. දුඹුරු පැහැයෙන් සේයා කර කළු පැහැයෙන් නම් කරයි. ඊට පස්සේ පුතේ ලියන්න මේ උණුසුම් දියවැල් උණුසුම් දියවැල් අලුත් එකක් උණුසුම් දියවැල් උණුසුම් දියවැල් කියලා ලියලා පුතේ මේ පොඩි ඊතලයක් ගහන්න මෙහෙම මෙහෙම ඔහොම ඊතලයක් ගහන්න ඊතලේ ඊහිසත් එක්ක මම මේ බෝඩ් එක වැහුවා ඊතලේ ඔහොම ඉරක් ගහලා ඊතලේ අර ඊහිස කියන්නේ ඒක දාන්න රතු පාට පෑනෙම දාන්න ඒක පාට පැන්සලෙන් ඔහොම චූටි ඉරක් කොහොම දාලා උණුසුම් දියවැලක් කරන් රතු පාට ඊතලයක් ගහන්න තේරෙනවද රතු පාට ඊතලයක් උණුසුම් දියවැල් දියවැල් සාගර ප්‍රවාහ කියලා කියන්නේ තියාට තව එකක් කියන්නේ සීත දියවැල් ඊළඟ එක සීත දියවැල් සීත දියවැල් එකේ ලියන්න දාන්න පුතේ නිල් පාට ඊතලයක් ගන්න නිල් පාට ඊතලයක් ගහලා නිල් පාටෙම නම් කරනවා ඒක නම් කරන එක අපි ඊළඟ දවසේ කරමු ඒ නිසා නම් කරයි මම කියන්නේ නිල් පාට ඊතලයක් සීත දියවැල් උණුසුම් දියවැල් රතු පාට ඊතලයක් ඊට පස්සේ පුතේ නගරයක් නේද රතු පාට තිතකින් ලකුණු කර රතු පාට ඒක පෑනේ තිබ්බට කමක් නැහැ චූටි එකක් රතු පාට තිතකින් ලකුණු කර කළු පැහැයෙන් නම් කරයි හරි මෙතන සම්මත වර්ණ සංකේත ටික හරි ඕක ටික පාඩම් කරන්න එපා මෝඩකමට මේ මෝඩ සමහර ළමයි මෝඩකමට ඕවා පාඩම් කරන්න එපා ඕවා අභ්‍යාස කරලා පුරුද්දට කරන වැඩ ඕවා පාඩම් කරන්න එපා කාන්තාර ටික දවසක් යද්දි මාක් කරලා කහ පාට ඔළුවට යනවා කොහොමත් කාන්තාර පාර කරද්දි කහ පාට එනවා යාට අර පාඩම් කරන්නේ ඌ නිකන් කියව ගන්න අවුලක් නැහැ විභාගයට යන්න කලින් දවසේ පාලා ඉස්කෝලේ පේපර් එකක් තිබ්බොත් ඕක බලන් යන්න නෝට් එක බලන් යන්න ඒක වෙනම දෙයක් කටපාඩ කාන්තාර කහ පාට ඊව කරන්නේ සිතියම් පුරුදු වෙලදී ඒක කරමු අපි ඊළඟ සතියේ පන්ති ලෝක සිතියමක් කරගෙන රටවල් වෙන් කරපු එක ඒකෙදි මම ඔයාට මං මාක් ගන්න තැන් 10ක් දීලා තැන් 10 මම මාක් කරලා ඔයාට ඩිස්ප්ලේ කරනවා මේ ටික මාක් කරන්න කියලා. එතකොට ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට PDF එකක් මේක print out එකක් ගන්න බෑ. PDF එකක් group එකට දානවා. ලෝකේ තියෙන ප්‍රධාන ගංගා ඊට පස්සේ කාන්තාර දියවැල් සෙට් එක
PDF එකක් දානවා group එකට. එතකොට ඒ ටික දිහා බලාගෙන එක සිතියමක් අරගෙන දියවැල් ටික එක සිතියමකට ගන්නවා. කාන්තාර ටික එක සිතියමකට ගන්නවා. සුපිරි වැඩක් කරන්න වෙනවා. ඔයාට අතින් නැත්නම් ඒක print out එකක් ගත්තත් කමන්නේ. ඒකට මේ අතින්ම කරන්න ඒක. දිහා බල බල. හරිද? ඒව ඉස්සරහට යද්දි දෙන්න දැනට වෙලාව 9යි. අපි පන්ති අවසන් කරමු. මට මීටින් එකක් තියෙනවා බුදේ CS education එකේම මම ඒක නතර කරලා නැත්නම් මම චුට්ටක් කරනවා. හරි. එහෙනම් අපි ලබන සතියේ පන්තිද හම්බෙමු. ඔයාලට ටියුට් සහ අවශ්‍ය දේවල් ඉස්සර ලැබෙන්න සලසන. ඔයා පන්තිට දිගටම සම්බන්ධ වෙනවා ඔන්ලයින් පන්ති සම්බන්ධ වෙනවා නම් මැසේජ් එකක් දාන්න. එතකොට අපිට දැනුවත් කරන මෙච්චර ටියුට් ගානක් ඕන කියලා. එතකොට ඒ ටික ලැබෙන්න සලස්සන්න. ලබන සතියේ ටියුට් එක තිබ්බත් නැත්නම් ප්‍රශ්න අපිට මේ කරගෙන යන කොටස් ටික කරගෙන යනකොට ඊට පස්සේ සතිය වෙද්දී නම් අනිවාර්ය පුතේ අවශ්‍ය දේවල් දීලා තමයි වැඩේ පටන් ගන්න. මොකද මානසික භූගෝල විද්‍යාව අනිවාර්යෙන්ම අගෝස්තු මාසේ දෙවෙනි සතිය වෙද්දී උගන්වන්න පටන් ගන්නවාමයි. හරිද? හොඳයි. ජය වේවා. පරිස්සමෙන් ඉන්න හැමෝම බුදු සරණයි. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න වගේ පාඩම් කරන්න. ආයිබෝන් එනවා පුතේ. ජය වේවා.